Everyone is welcome to our YouTube channel. අද අපි ඩිස්කස් කරන්න යන්නේ 2024-2025 last year එකේ O-level English paper එකේ first part එක. අපි පටන් ගමු test 1. test 1 එකේ තියෙනවා pictures match කරන්න අදාළ statements එක. මේකේ කියනවා match the following pictures with the statements given below. Write the letter of the most suitable picture in the box given against each statement. The first one is done for you. එකක් කරලා තියෙනවා. Write the letter. අකුර අදාළ අක්ෂරය තමයි ලියන්න තියෙන්නේ of the most suitable picture. වඩාත්ම ගැළපෙන පින්තූරයේ අදාළ අක්ෂරය මේ බොක්සස් ඇතුලේ ලියන්න තියෙන්නේ. picture A මේ මුලින්ම මේ වගේ ක්වෙක්ෂන් එකකට යද්දි ටෙස්ට් 1 එක වගේ ක්වෙක්ෂන් එකකට යද්දි අපි දැකලා තියෙනවා පහුගිය අවුරුදු කිහිපෙම පේපර්ස් ඇවිල්ලා තියෙන්නේ පික්චර්ස් සමග ස්ටේට්මන්ට්ස් වගේ දේවල් එක්ක තමයි ෆස්ට් ක්වෙක්ෂන් එක හැදිලා තියෙන්නේ මැච් කරන්න. එතකොට පේපර් එකේ ගොඩක් පහසුම ක්වෙක්ෂන් එකක් තමයි ටෙස්ට් 1 කියන්නේ. මුලින්ම කරන්න ඕනේ මේකේ පික්චර්ස් ටික පොඩ්ඩක් අපි බලන්න ඕනේ මේ අපි අපිට ෆැමිලියර්ද කියලා. පික්චර් A බලපුවාම ඒකේ ඩොනේට් කියලා වර්ඩ් එකක් තියෙනවා. එතකොට ඒකෙන් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඩොනේෂන් පැත්තක් වගේ කියලා. පික්චර් B අලි දෙන්නෙක් පාර හරහා යන වගේ තමයි පේන්නේ. පික්චර් C බයිසිකල් එකකින් බයිසිකල් වලින් වැටෙනවා වගේ තමයි එතන පේන්නේ. පික්චර් D කෑම ප්ලේට් එකක් වගේ අපිට පේනවා කෑම පිඟානක් වගේ. පික්චර් E ගත්තාම එතන අපිට පේනවා කිඹුලෙක් ඉන්නවා ඒ වගේම මිනිස්සෙක් කන් දෙනවා වගේ ඒ වගේ තමයි පේන්නේ. පික්චර් F එකේ තහනම් වාහන නැවැත්වීම තහනම් බව පෙන්වන සයින් එකක් වගේ තමයි අපට පේන්නේ. සමහර ඒවා සමහර ලාවට අපිට අයිඩියාස් ගන්නම් බැරි වෙන්න පුළුවන්. එතකොට ඒක අවස්ථාවේදී අපිට ගන්න වෙන්නේ ස්ටේට්මන්ට්ස් කොහොමත් කියවන්න වෙනවා. අපි යමු පළවෙනි ස්ටේට්මන්ට් එකට. stop, no vehicles are allowed. stop නවත්තන්න. no vehicles are allowed. allowed කියන්නේ සාමාන්‍යයෙන් අවසර නෑ නැත්තම් අනුමැති not allowed කියන්නේ අවසර නෑ අනුමැතිය නෑ කියන එක. allowed කියන්නේ අවසර තියෙනවා allowed විතරක් තියෙනවා නම් ඒකේ අයිඩියා එක අවසර තියෙනවා අනුමැතිය තියෙනවා. දැන් මෙතන start එකේම කියනවා no vehicles are allowed කියන්නේ no කියන්නේ අවසර නෑ අනුමැතිය නෑ vehicles වලට වාහන වලට. කියන්නේ එතන stop නවත්තන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒක අපිට clearly පැහැදිලිවම ආන්සර් එක ගන්න පුළුවන්. F කියලා ආන්සර් එකත් already දීලා තියෙනවා. second one caution කියන්නේ අන්ත්‍රාවයි කියන්නේ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් තමයි කියන්නේ caution අන්ත්‍රාවයි. elephants are crossing cross කරනවා කියන්නේ elephants ලා මාරු වෙනවා එක්ක පාර මාරු වෙනවා හෝ cross කරනවා කියන්නේ හරහා යනවා මාරු වෙනවා අයිඩියා එක. එතකොට elephants are crossing ඒකෙන් අපට එලිෆන්ට්ස් කියන එකෙම ලේසියෙන්ම ගන්න පුළුවන් එලිෆන්ට්ස් කියන වචන දැක්ක ගමන් මෙතන ආන්සර් එක B විදිහට. third one danger beware of crocodiles. beware of crocodiles ඒ කියන්නේ crocodiles ළගෙන් ප්‍රවේශම් වන්න කියලා කියනවා. එතකොට crocodiles කියන වචනයෙන් අපිට ඒකත් පහසුවෙන් අපිට ආන්සර් එක ගන්න පුළුවන් මේ කිඹුල්ලු කියන නිසා. කියන ආන්සර් එක පහසුවෙන්ම ගන්න පුළුවන්. එතකොට මේකේ beware කියන වර්ඩ් එක ගැන කතා කරොත් ඒකේ අදහස ප්‍රවේශම් වන්න කියලා. danger කියන්නේත් ඒ කියන්නේ භයානකයි. එතනත් අනතුරු ඇඟවීමක් තමයි පෙන්වන්නේ. එතකොට එතන ආන්සර් එක E. fourth one step in delicious food to suit your taste. delicious කියන්නේ රසවත්, food කියන්නේ කෑමනේ. එතකොට එතනත් food දැක්ක ගමන් අපිට ලේසියෙන්ම යන්න පුළුවන් ආන්සර් එක D විදිහට. එතකොට step in
delicious food රසවත් කෑම to suit your taste. ඒ කියන්නේ ඔයාගේ රසට suit වෙන, ගැළපෙන, suit වෙනවා කියන්නේ ගැළපෙනවා, match වෙනවා කියන idea එක. එතකොට step in delicious food to suit your taste. එතකොට ඒකේ answer එක D. Fifth one, be generous. Generous කියන්නේ ත්‍යාගශීලී. එතකොට be generous. ත්‍යාගශීලී වන්න. Help needy patients in hospitals. Help උපකාර කරන්න needy patients. ඒ කියන්නේ අසරණ රෝගීන්ට needy patients in hospitals. රෝහල් වල සිටින. එතකොට generous ත්‍යාගශීලී වෙන. එතනකට මේකේ අපි needy patients දැක්ක ගමන් අපිට මෙතනනොත් idea එකක් ගන්න පුළුවන්. help කරන්න කියලා තියෙන නිසා මෙතන ඒ රෝගීන් එක්ක යද්දී අපිට යන්න පුළුවන් මේ ඩොනේට් කරන එක ඩොනේෂන් පැත්තට. ඒතර අපි ඩොනේට් කරනවා කියන්නේ පරිත්‍යාග කරනවානේ. එතකොට ඒක කෙලින්ම අපිට ආන්සර් එක A ගන්න පුළුවන්. Sixth one, go slow. හෙමින් යන්න. accident prone area. accident prone කියන word එකේ තේරුම තමයි බහුල කියන එක. එතකොට accident prone area කියන්නේ අනතුරු බහුල ප්‍රදේශයක් කියන එකද. Go slowly. හෙමින් යන්න accident prone area. අනතුරු බහුල ප්‍රදේශයකි. prone බහුල. එතකොට එතන ආන්සර් එක clearly අපිට ගන්න පුළුවන් C. C. එතකොට අපි මේ පාස් පහුගිය අවුරුදු කිහිපයේ පේපර්ස් එක්ක සංසන්දනය කරද්දි ටෙස්ට් 1 එක ඒ අවුරුදු කිහිපයක් පහුගිය අවුරුදු කිහිපයත් එක්කම බලද්දි මේ මෑතකදී ලේසිම වුණු ටෙස්ට් 1 පේපර් එක තමයි මේක. ඒ කියන්නේ මේ ආන්සර්ස් ලේසියෙන් වචනේ එක්කම කෙලින්ම ගන්න පුළුවන් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන කෙලින්ම එලිෆන්ට්ස් කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙතන ක්‍රොකොඩයිල්ස් කියලා දීලා තියෙනවා. මේ ෆුඩ් කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙතන හෙල්ප් කියලා දීලා තියෙනවා. අපි ඊට පස්සේ 6 ගියොත් මෙතන ඇක්සිඩන්ට් කියලා දීලා තියෙනවා. එතකොට ඇක්සිඩන්ට් කිව්ව ගමන් දන්නවා මේක ඇක්සිඩන්ට් එක පේන්නේ. ඒතර මේක සිම්ප්ලි ගන්න පුළුවන් ආන්සර්ස් ටෙස්ට් 1 එක ඉතාම පහසුයි. ටෙස්ට් 2 එකට යමු. ටෙස්ට් 2 එකේ ගොඩාක් දුරට එන විදිහටම මේ පාර ඇවිල්ලා තියෙන්නේ. ඔයාට වෙනම වර්ඩ්ස් ටික දීලා ඒ වර්ඩ්ස් වලින් මේ බ්ලැන්ක්ස් ෆිල් කරන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු කිහිපේ ගොඩාක් දුරටම මෙතන ටෙස්ට් 2 එකට ඇවිල්ලා තිබ්බේ ඩයලොග් එකක් ඇවිල්ලා ඒකේ මේ වගේ බ්ලැන්ක්ස් දීලා ඒක ෆිල් කරන්න. හැබැයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ පොඩි පැරග්‍රාෆ් එකක් වගේ දීලා ඒකේ සමහර බ්ලැන්ක්ස් කීපයක් දීලා ඒකෙන් අදාළ වචනය ඔයාට බොක්ස් එකේ වෙනම දීලා තෝරගෙන ආන්සර්ස් දෙන්න. එතකොට ලොකු වෙනසක් වෙලා නැහැ. words ටික මේ වගේ question එක අපි ඉස්සෙල්ලා කියලා ඉමු. Fill in the blanks of the following text using the words given in the box. Write the letter of the most suitable answer in the space given. The first one is done for you. මේකත් කියනවා write the letter of the most suitable answer. වඩාත් සුදුසුම answer එකේ write the letter. letter එක අක්ෂරය ලියන්න කියලා කියන්නේ. මේක බැරි වෙලාවත් ඔයා මෙතන words මේ words එහෙම වචනම ලියලා තියෙනවා නම් ඔයාට ඒකට marks හම්බෙන්නේ. ඒ නිසා question එක clearly කියවන්න, understand කරගන්න, හරියට තේරුම් ගන්න. මේ වගේ question එකේදීත් මං කියන්නේ මුලින්ම ඔයා යන්නේ මෙන්න මේ box එක ඇතුලේ තියෙන words කියවන්න. ඒ words ටික මුලින් කියවන්න. එතකොට ඔයාට ඒකේ මුලින්ම වචන වල ඔළුවට යනවා. ඒකේ වචන මෙන්න මේවනේ තිබ්බේ කියලා පළවෙනි පාරම ඔළුවට යනවා. එතකොට ඔයා මේ පළවෙනි පාරම කියන්නේ මේක මුලින් කියවලා box එක ඇතුලේ තියෙන ඒවා කියවලා ඔයා මේ paragraph එකට යද්දී ඔයාට තියෙන ප්ලස් පොයින්ට් එකක් තමයි ඔයාට අරගේ වචන ඔයාට කිහිපයක් හෝ මතක තියෙනවා. කියනවා පොඩ්ඩක් අවබෝධයෙන් කිව්වොත් ඔක්කොම වචන ටිකම ඔයාට මතක තියෙනවා. ඒතර මේක පළවෙනි පාරම කියද්දී ඔයාට කිහිපයකටම ආන්සර්ස් පළවෙනි පාරම ගන්න පුළුවන්. හැබැයි ඔයා මේ ආන්සර්ස් වලට යන්නේ නැතුව, ඒ කියන්නේ මෙන්න මේ box එක ඇතුලේ තියෙන words කියවන්නේ නැතුව ඔයා මුලින්ම යනවා නම් මෙන්න මේ පැරග්‍රාෆ් එක කියවන්න. එතනදී ඔයා කිසිම වාචනයක්වත් ඔයා බලලත් නැහැ. ඒ words කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට ඔයාට පළවෙනි පාර කිසිම එකකින් ලැබෙන ලොකු දෙයක් නැහැ. කියන්නේ ආන්සර්ස් ගන්න වෙන්නේ නැහැ. ඔයා තේරුම් ගැනීමක් යනවා. ඊට පස්සේ ඔයා ආපහු මේ වචන බලලා ආපහු කියවන්න වෙනවා ආන්සර්ස් මේ වචන දාන්න.
ඒ නිසා මං හොඳ ටිප් එකක් තමා මේ වගේ දෙකට කිව්වේ. ඔයාට වඩාත් හොඳයි මෙන්න මේ වර්ඩ්ස් කියවලා එවෙලෙම මං කියන තවත් දෙයක් තමයි මේවා ඔයාට පොඩ්ඩක් අමතක වෙන සුළු වචනයක් වගේ එවෙලේ මතක් වුණා නම් ඉක්මනට ඒ තේරුම ඒක එවෙලෙම ලියාගන්න පොඩ්ඩක් අමතක වෙන සුළු වචන තියෙනවා නම් හේතුව ඔයා පස්සේ අය මේ පැරා එක කියවද්දි ඔයාට අතන වචනේ ඊළඟ පාර බලද්දි ආපහු අමතක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න බැරි කමක් නෑ. එතකොට ඒවටත් ඔයා සූදානම් වෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් අපි ඒ කතා කරපු විදිහට මුලින් බලමු මේ මේ මොනවද තියෙන ආන්සර්ස් ටික කියලා. ෆස්ට් වන් තියෙනවා රිවයිස් කියන එක. රිවයිස් කියන්නේ නැවත පරිශීලනය කරන්න. නැත්නම් නැවත අපි මොකක් හරි පාඩමක් හරි ඒක කරා නම් ඒක ආපහු රිවයිස් කරනවා. ඒ කියන්නේ ආපහු ඒක බලලා ඒක මතකාවර්ජනය කරගන්නවා වගේ එකක් රිවයිස් කරන්න කියන්නේ. ඒතර කම්ෆර්ටබල් කියන්නේ සුව පහසු කියන එක. ක්වයට් කියන්නේ නිහඬ, නිස්කලංක කියන අදහස. සබ්ජෙක්ට් කියන එක අපි දන්නවා විෂය. නෝට්ස් වලට අපි සිංහලොත් ගොඩක් කියන්නේ නෝට්ස් කියලා සටහන්. ඊසි පහසු කියන එක. ඕකේ. දෙන් අපි යමු පැරග්‍රාෆ් එකට. tips to pass an examination. කියන්නේ ටිප්ස් දෙනවා එක්සැමිනේෂන් එකක් පාස් වෙන්න. make a study plan. ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න පාඩම් කරන ප්ලෑන් එකක් හදාගන්න. write down the dates of the examination. විභාග දින ලියාගන්න. and all subjects you need to study. and ඒ වගේම ලියාගන්න ඔයාට සියලුම අවශ්‍ය වන විෂයන් ස්ටඩි කරන්න ඕන පාඩම් කරන්න ඕන. plan how much time you'll spend. plan කරන්න how much time කොපමණ කාලය ගත වෙනවද කියලා you'll spend කරනවද කියලා spend කරනවා කියන්නේ ගත කරනවද ගත වෙනවද කියලා අනාගතේ on each කියන්නේ එක් කියන අදහසනේ එක් ඒවා on එකේ මෙතන අදහස නිකන් මත වගේ කියන්නේ මේ මත කියන්නේ එක විෂයන් මත ඔයා කොච්චරක් ස්පෙන්ඩ් කරනවද ගත කරනවද much time කොපමණ time එකක්. එතකොට on each ගේ answer එක already has given subject ඒ කියන්නේ එක් විෂය මත ඔයා කොච්චරක් ස්පෙන්ඩ් කරනවද කාලේ every day හැමදාම. start studying early පටන් ගන්න studying කරන්න early කල් තියා so that එතකොට you have plenty of time. ඔයාට තියෙනවා plenty of time කියන එකේ meaning එක තමයි ලොකු කාලයක් බොහෝ කාලයක් plenty of time. to answer එක එන්නේ මොකද්ද to හිස්තන blank එකක් මේක දීලා තියෙනවා මම revise ඒ කියන්නේ ඔයාට ප්‍රමාණවත් කාලයක් තියෙනවා revise කරගන්න. කියන්නේ නැවත ඒවා මතකාවර්ජනය කරගන්න ආපහු ඒවා බලා ගන්න plenty of time to revise. එතකොට මේකේ මම මේ ආන්සර් එක අපිට එකපාරම ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මම මේක පොඩි දෙයක් කියන්නම්. එතකොට බොහෝ කාල මෙතන ආන්සර් එකට එන්නේ නැතුව අපි පොඩ්ඩක් ආපහු බැලුවොත් start පටන් ගන්න studying early කල් තියා so that එතකොට you have plenty of time. ඔයාට ලොකු කාලයක් තියෙනවා to මොකටද කියන අදහස. එතකොට අපිට දැන් රිවයිස් එක නැතුව අපි ගමු comfortable කියන්නේ සුව පහසු. එතකොට සුව පහසු කියන එකක් මෙතන to එක අපිට ගන්න බෑ. quiet කියන්නේ නිහඬ. ගැළපීමක් නැහැ කිසියෙත්ම. notes කියන එක ගැළපීමක් වෙන්නේ නැහැ. සටහන්. easy time to easy ගැළපෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් මෙතන to ගාවට මූලික ස්වරූපයේ ක්‍රියාපදයක් තමයි එන්න ඕනේ. කියන්නේ මූලික ස්වරූපය කියන්නේ to ගාවට අනිවාර්යෙන් එන්නේ මූලික ස්වරූපයේ ක්‍රියාපදනේ. කියන්නේ දැන් revise එක මූලික ස්වරූපයේ ක්‍රියාපදයක්. මම ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් මූලික ස්වරූපය කියන්නේ revise එක එන්න පුළුවන් forms තියෙනවනේ. revise, revised, revising ඒ වගේ ආකාර තියෙනවනේ. එතකොට to කියන මේ ප්‍රිපොසිෂන් එකත් එක්ක අනිවාර්යෙන්ම ඔයාට යූස් කරන්න පුළුවන් බේස් ෆෝම් verb එකක් පමණයි. ඒ කියන්නේ මූලික ස්වරූපයේ ක්‍රියාපදයක් පමණයි. ඔයාට කවදාවත් ඔයාට යූස් කරන්න බෑ to. ඒ කියන්නේ බොහෝ දුරට සමහර අපිට verb ing ඒවා එන අවස්ථා තියෙනවා. හැබැයි ඒකත් කලාතුරකින් එන්නේ. කියන්නේ තාම බොහෝම දුරට එන්නේ අනිවාර්යෙන්ම බේස් ෆෝම් එක. කියන්නේ ඔයාට කවදාවත් to ගාවට revised
වගේ දේවල් ඒ ක්‍රියාපද යූස් කරන්න බෑ කොහොමත්ම. අනිවාර්යෙන් රිවයිස්. ඒ කියන්නේ බේස් ෆෝම් එක තමයි කියන්නේ. cook, run, ඒ වගේ eat බේස් ෆෝම් එක විතරවට බෑ ate, eaten ඒවා යූස් කරන්න බෑ. yes එතකොට මෙතන ආන්සර් එක පොඩි දෙයක් මං ටිප් එකක් කිව්වේ මේක පොඩක් අවුරුදුවල මං දැකලා තියෙනවා to ගාවට වගේ verb එකක් අහලා තියෙනවා. එතකොට ඒක ඔයා දැනගන්න අනිවාර්යෙන් බේස් ෆෝම් එක මූලික ස්වරූපයේ තියන්න රිවයිස්. make sure සහතික කරගන්න තහවුරු කරගන්න කියන්න. මේකේ අදහස make sure you have all the සියලුම කියන එකනේ all the you have all the හිස් තැනක් blank and past papers කියන්නේ you have තහවුරු කරගන්න ඔයාට තියෙනවා කියන එක මොනවද සියලුම මෙව්වා and past papers. එතකොට මේකත් එක්කම යන එනවා කියන්නේ දෙපැත්තම සමාන දේවල් දෙකක් ගැන කතා කරද්දී එන්දාන්න. past papers සහ තව මොනවද මෙතන ගන්න පුළුවන්? ඒක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් notes. එතකොට make sure තහවුරු කරගන්න you have all the notes and past papers. එතන ආන්සර් එක E විදියට තමයි එන්නේ. organize ඒ වගේම organize your material. නොවාට අවශ්‍ය වන මැටීරියල් කියන දැන් ඔයාට පාඩම් කරන්න අවශ්‍ය වන සියලුම මේ අවශ්‍ය වන දෑ වලට තමයි මෙතන මැටීරියල් කියලා අදහස දෙන්නේ. ඕගනයිස් සංවිධානය කරගන්න in such a way යම් කිසි ආකාරයකින් මොන ආකාරයකින්ද කියලා කියයි that makes it ඒක කොහොම කරනද makes it his තැනක් to find what you need to find to ගාවට දැක්ක නේද find කියන base form එක තියලා to find හොයාගන්න what you need what දාලා තියෙන්නේ මේක මේ හොයාගන්න ඕනේ මොනවද කියන අදහස දෙන්නේ find what you need ඔයාට අවශ්‍ය වන දේ හොයාගන්න කොහොම වෙනද ඇයි මේකේ කියනවා මුල් හරියේ ඕගනයිස් කරගන්නලු වාගේ අවශ්‍යයි පාඩම් කරන සියලුම මැටීරියල්ස් යම් කිසි ආකාරයකින් ඒක මෙන්න මෙහෙම වෙනවාට හොයාගන්න කොහොම වනද නම් makes it ඔයාලා හිතන්න පුළුවන් ඒතර comfortable කියලා වර්ඩ් එකක් තියෙනවා හොයාගන්න සුව පහසු වන. අපි සාමාන්‍යයෙන් හොයාගන්න සුව පහසු වන කියන එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහනේ. ඊට වඩා මෙතන ලේසියෙන්ම අපට ගන්න පුළුවන් කෙනා තමයි මොකද්ද? easy කියන එක. මේ පහසු. සොයාගන්න පහසු වන. එතකොට that makes it easy. F තමයි ඒක සොයාගන්න පහසු වන. To find what you need. Find a ඊගොට කියනවා find a හොයන්න a හිස් තැනක් blank එකක් place ස්ථානයක්. To study කරන්න පාඩම් කරන්න where you will not be disturbed. ඔයාට disturb නොවෙන තැනක්. එහෙනම් ඒ තැන කොහොම එකක්ද find හොයාගන්න ඕනේ. find a quiet නිහඬ නිස්කලංක තැනක්. find a quiet place to study කරන්න where පාඩම් කරන්න where you will not be disturbed. make sure තහවුරු කරගන්න that you have good ventilation ඔයාට හොඳ ventilation එකක් ලැබෙනවා කියලා and a හිස් තැනක්. මෙතන ආන්සර් එක ලේසින්ම අපිට තියෙනවා ඉතුරු වෙලා comfortable කියන්නේ සුව පහසු ස්ථානයක්. කියන්නේ make sure තහවුරු කරගන්න that you have good ventilation. ඒ කියන්නේ හොඳට වාට වාතාශ්‍රය හොඳට ලැබෙන සුව පහසුවක් දැනෙන ventilation කියන්නේ එකයි and comfortable සුව පහසු. මොකක්ද හොයාගන්න කියන්නේ මෙතන? chair ස්ථානයක් වගේම ඒ chair එක. make sure that you have good ventilation and a comfortable chair. සුව පහසු chair එක. Don't try to learn everything at once. Don't try උත්සාහ කරන්න එපා to learn ඉගෙන ගන්න everything හැමදේම at once එකවර at once කියන්නේ එකවර හැමදේම එකපාර ඉගෙන ගන්න යන්න එපා. But remember නමුත් මතක තියාගන්න to organize සංවිධානය කරගන්න your material ඔයාට අවශ්‍ය වන සියලුම දේවල් into manageable parts. කළමනාකරණය කරගත හැකි කොටස් වලට ත්‍රොය විදිහට තමා කියන්නේ. එතකොට මේකේ ආන්සර්ස් ටික අපට ආවා A E F C B විදිහට.
එතකොට මේකේ letters දාන්න ඕනේ words දාලා තියෙනවා නම් වැරදි. මේ විදිහට අපි හිමීට මේ වගේ question එකක් අපි මේ මං අර මුලින් කිව්වා වගේ එන්නේ මේ විදිහට කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම හොඳට අපිට ඉක්මනින් අපිට කාලයක් ඉතුරු වෙනවා. ඉස්සෙල්ලා ආන්සර්ස් ටික බලලා හොඳට ඒක ඔලුවට දාගෙනම අවබෝධයෙන් ගියොත් ටයිම් එක ඉතුරු වෙනවා තව ක්වෙස්චන් එකකට යන්න පුළුවන්. ඒ වගේම අපේ මොලේ වෙහිසන ප්‍රමාණයත් අපට අඩු වෙනවා. දෙවරක් නැත්තම් ආපහු කියවන්න වෙන නිසා. Okay, then test 3, let's move to test 3. Study the picture and fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blank. The first one is done for you. මේකෙත් ඔයාට පැහැදිලිවම මෙන්ෂන් කරලා තියෙනවා write the letter. letter එක ලියන්න of the correct word. නිවැරදි word එකේ මෙතන මෙන්න මේ blanks වල. මෙන්න මේකත් අර මං කලින් ටෙස්ට් 2 එකේ කිව්ව එකම මේකටත් කරන්නේ ඒ විදිහටම හේතුව ඒක ඊටාම ඔයාට පහසු වෙනවා. අපි ඒ කතා කරපු විදිහට මෙයන් මේකෙදි මුලින්ම කරන්න මෙන්න මේ words ටික හොඳට කියවලා අවබෝධ කරගන්න අමතක වෙන වචනයක් වගේ තියෙනවා නම් ඒ වෙලෙම ලියාගන්න. ඊට පස්සේ picture එක දිහා ඒ words කොහෙද විසිරලා තියෙන්නේ ඒවා ඒ answers වල තිබුණේ ඒවා එක පොඩ්ඩක් පින්තූරේ දිහා බලන්න පොඩි වෙලාවක් කරන් ඊට පස්සේ ඔයා යන්න මෙන්න මේවට answers දෙන්න. හරි අපි මුලින්ම යමු answers වලට. gifts කියන්නේ අපි තෑගි. ඊට පස්සේ කියනවා screen කියන්නේ තිරය. decorated කියන්නේ decorate කරපු සැරසු. flags කියන්නේ අපි දජ කොඩි. dancers කියන්නේ නැට්ටුකරු. guests කියන්නේ අමුත්තන්. playground පිට්ටනිය සෙල්ලම් පිට්ටනිය. ආම්චයා කියන්නේ පුටුව. ආම්චයා සහ චයා වෙනසක් විදිහට ගත්තොත් දැන් ආම්චයා කිව්වහම එතන පැහැදිලිවම අදහස් කරනවා අපිට අත් තියන්න පුළුවන් දෙපැත්තෙන් අත් තියෙන පුටු. සමහර ඒවා තියෙනවා දෙපැත්තෙන් නැති පුටු. එතකොට ආම්චයා කියන්නේ එන්නේ ඒක. එතකොට මේකෙත් අපිට පේනවා මෙන්න මේ ආම්චයා එක. ඕපන් කියන්නේ විවෘත. පෝඩියම් කියන්නේ වේදිකාව කියලා කිව්වට පෝඩියම් එක කියන්නේ පොඩ්ඩක් මෙන්න මේකට පෝඩියම් එක කියන්නේ මෙන්න මෙතන ඔයාලට පැහැදිලිවම පේනවා මෙන්න මේ මෙතන පොඩ්ඩක් ඉහළට නැගලා කියන පොඩි පෝඩියම් එකක්. එතකොට මේකට සිංහලෙන් කියන එක නම් මට හරියට මතක නැහැ. මෙන්න මේකට තමයි පෝඩියම් එක කියන්නේ. නැත්තම් මෙන්න මේ ස්ටේජ් එකට නෙමෙයි මෙන්න මෙතන මෙන්න මේ ඇවිල්ලා කට්ටිය කතා කරන්න සහ ඒ අවශ්‍ය දේවල් කරන්න ගොඩක් අය මෙන්න මෙතනට ඇවිල්ලා කරන්නේ. ඉතින් මෙතනට තමයි අපි කියන්නේ පෝඩියම් එක වේදිකාව කියලා අදහස් කරේ මම එතනට. ඒකට තමයි කියන්නේ පෝඩියම් එක. එතකොට ඒක මේ පාර පේපර් එකේ ආපු අලුත් වචනයක් වෙන්න පුළුවන් සමහර අයට හේතුව පෝඩියම් කියව ගමන් එකපාර අයිඩියා එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් අමාරු වචනයකට කියලා තිබ්බෙත් පෝඩියම් පමණයි. එතකොට අනිත් ඒවා අපිට ගෙස් කරොත් මේක අනිත් ඒවා අපි හරියට දාගත්තොත් මේක ගෙස් කරලා දාන්න පුළුවන්. ලයින්ස් කියන්නේ පේලි. ලයින්ස් කියන්නේ පේලි. ඒ කියන්නේ පොලිමට අපි ළමයි එහෙම ඉන්නේ. එතකොට ඒක තමයි ලයින්ස් කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ආන්සර්ස් ටික අපි බැලුවා. දැන් පික්චර් එක දිහා බලමු කොහෙද මෙන්න මේ ආන්සර්ස් ටික ගිහින් තියෙන්නේ කියලා. හරි. අපිට ගිෆ්ට්ස් පේනවා මෙන්න මෙතන ගිෆ්ට්ස් තියෙනවා. ස්ක්‍රීන් එකක් පේනවා මෙතන ඇජෙන්ඩා කියලා. ඩෙකරේටඩ් කියන්නේ මේක අපිට එහෙම එකපාර කියන්න බෑ. fully decorated තමයි. ෆ්ලෑග්ස් පේනවා මෙතන. ගෙස්ට්ලා මං හිතන්නේ මෙයාලා ප්ලේග්‍රවුන්ඩ් එක. ඒ වගේම ආම්චයා එක අපි දකිනවා. ඕපන් විවෘත පෝඩියම් එක අපිට පේනවා. ලයින්ස් පෝලිං වලට පෝලිමට ඉන්නවා. හරි අපි බලමු ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා. My class teacher asked me to draw අඳින්න කියලා මට කිව්වා a picture පින්තූරයක්
for the art exhibition of the school. School එකේ පාසලේ art exhibition එක සඳහා. I drew මම ඇන්දා this picture මේ පින්තූරය. එතකොට මේ ළමයෙක් විසින් ඇඳපු පින්තූරය. Of the Independence Day celebration. කියන්නේ නිදහස් දිනයට තමයි Independence Day කියන්නේ. ඒක සැමරීම celebration එක. Held at the school. පාසලේ පැවත් වූ held at the school answer එක already දීලා තියෙනවා. playground school playground එකේ පාසල් පිට්ටනියේ පැවැත්වූ. in my drawing මගේ මේ පින්තූරයේ you can see ඔයාට දැක ගන්න පුළුවන් the හිස් තැනක් hoisted hoisted කියන්නේ ඔසවලා තියෙනවා. එතකොට මෙන්න මේ වචනේ තේරුම තමයි ඔසවලා තියෙනවා. එතකොට මොනවද ඔසවලා තියෙන්නේ? flags කොඩි. එහෙනම් you can see the flags hoisted by the විසින් by කියන්නේ විසින්. ඒතර අපි අනිවාර්යෙන් ආන්සර් එක මෙතන පැහැදිලිවම පේනවා කවුරු විසින්ද? guests අමුත්තන් විසින්. F තමයි ආන්සර් එක දෙන්න ඕනේ F. in the pavilion pavilion එකේ pavilion එක කියන්නේ මෙන්න මේ stage එක මෙන්න මේක උඩ in the pavilion කියන මණ්ඩපය සිංහලෙන් කිව්වොත් students are ළමයින් are in two ඉන්නවා two දෙකකට අපිට පේනවා මේ lines දෙකකට ඉන්නවා ළමයි two lines එතකොට එතන ආන්සර් එක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් are in two lines එතකොට ආන්සර් එක lines තියෙන්නේ K to sing ගායනා කරන්න the national anthem ජාතික ගීය there are some කිහිපයක් ඉන්නවා නැත්තම් කිහිපයක් තියෙනවා කියන අදහසනේ there are some හිස් තැනක් on the table table එකේ එතකොට මෙතන අපිට පැහැදිලිවම පේනවා table එක උඩ තියෙන්නේ gifts කියලා එහෙනම් there are some gifts on the table placed කරලා තියලා තියෙනවා between අතරමැද the blank and the oil lamp. එතකොට අපිට මේ between කියන්නේ මේ අතරමැදනේ. ඒ කියන්නේ මෙන්න මේ gifts තියලා තියෙන table එක තියෙන්නේ මොනකක් අතරමැදද? මොන දෙක අතරමැදද? එකක් මෙයාලා දීලා තියෙනවා. එතන blank එක දීලා එකක් දීලා තියෙනවා oil lamp කියලා. oil lamp එකයි මට නම් පේන විදිහට මෙතන තියෙන podium එකයි අතරමැද තමයි. එහෙනම් මෙතන අනිවාර්යෙන් ආන්සර් එක එන්නේ between the podium podium and the oil lamp blank with flowers එහෙනම් මේ මල් වලින් මොනවා කරපු oil lamp එකද the oil lamp decorated with flowers මල් වලින් සැරසූ decorated with flowers එහෙනම් C තමයි මෙතනට එන ආන්සර් එක you can also see an what ඒ වගේම දැක ගන්න පුළුවන් an ඔන්න vowel ශබ්දයක් දෙන වචනයක් තමයි අනිවාර්යෙන් වෙන්න ඕනේ blank හිස් තැනක් behind the oil lamp එකට පිටුපසින් අපිට oil lamp එකට පිටුපසින් දැක ගන්න පුළුවන් මොකද්ද oil lamp එකට පිටුපසින් දැක ගන්න පුළුවන් අපිට arm chair එක තියෙනවා ඒ වගේම screen එක තියෙනවා බලමු එතකොට arm chair ද screen ද ගන්න පුළුවන් අපිට n තියෙනවා නම් vowel ශබ්දයක් නම් දෙන්නේ අපිට screen ගන්න බෑ කොහෙත්ම screen ගන්න බෑ vowel ශබ්දයක් දෙන්න හැබැයි arm chair ගන්න පුළුවන් vowel ශබ්දයක් දෙන්නේ එහෙනම් මෙතනට එන්නේ armchair. You can also see an armchair. H. Behind the oil lamp. Oil lamp එකට behind කියන්නේ පිටුපසින්. A troop of blank are ready to perform. A troop එකක් කියන්නේ කණ්ඩායමක්. A troop of මොන කණ්ඩායමක්ද කියලා අපිට පැහැදිලිවම පේනවා. troop කියන word එක දන්නවනම් ඔයාට answer එක ලේසියෙන්ම ගන්න තිබ්බා. පුළුවන්. A troop of dancers. නැට්ටුවෝ කණ්ඩායමක් a troop of dancers answer කියන්නේ are ready to perform එයාලා perform කරන්න සූදානම් වෙන්න ඉන්නවා on the මත මොකක් මතද හිස් තැනක් blank එකක් stage එහෙනම් on the මොන stage එකේද කියලා එතකොට මේ stage එක විශේෂණ වෙන එකක් වෙන්න එපා කියන්නේ adjective එකක් වෙන්න එපා එතකොට මෙතන අපි ගත්ත answers එක අපිට තියෙන්නේ මෙච්චරයි මෙතනින් අපට හිතන විදියට open stage කියන එක තමයි ගන්න පුළුවන් අනිත් ඒවා අපට අපි අරගෙන ඉවරයි. ගොඩක් ඒවා අනිත් ඒවා ගන්න බෑ.
ඕපන් ස්ටේජ් කියන මේ විවෘත වේදිකාව මේ තියෙන ඕපන් ස්ටේජ් එක. හෙනම් අයි තමාන්සකෙන්නේ ඕපන් ස්ටේජ් එකේ in front of the pavilion මේ මණ්ඩපේ පැවීලියන් එකට ඉදිරි පස තියෙන. The agenda is displayed on the agenda එක ඩිස්ප්ලේ කරලා තියෙනවා පෙන්වලා තියෙනවා on the මත මොකක් මතද මේ තියෙන agenda එක agenda කියලා මෙතන ලියලම තියෙනවා. එතකොට ඒක ඩිස්ප්ලේ කරලා තියෙන මෙන්න මේ ස්ක්‍රීන් එකේ. එහෙනම් on the screen behind the table එකට පිටුපස behind the table එකට මෙන්න මේ table එකට පිටුපස තියෙන ස්ක්‍රීන් එකේ. I think this is one of my best drawings. මම හිතනවා මේවා මගේ හොඳම drawings වලින් එකක් කියලා. I have ever presented for an exhibition. I have ever presented for an exhibition. ඔය විදිහට තමයි answers එන්නේ. මේකෙදිත් මම අර කලින් කිව්ව දේ හොඳින් මතක තියාගන්න. ඔයා මුලින්ම මේ පින්තූරය දිහා බලලා ඔයා මේ description එක කියවලා පස්සේ ඔයා මෙතන ආන්සර්ස් බලනවා නම් ඔයාට එකපාර උත්තර ගන්න බෑ. ආපහු ඔයාට මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න වෙනවා ආන්සර්ස් ගන්න. ඊට වඩා හොඳයි නේද? ඔයාට කාලයත් ඉතුරුයි. ඒ වගේම ඔයාට ඒක ගොඩාක් ඵලදායී. මොකද්ද මුලින්ම මේවා ටික ආන්සර්ස් ටික කියවලා හොඳට තේරුම් අරන් ඔලුවට දාගෙන මතක තියාගෙන මෙන්න මේ පින්තූරේ දිහා හොඳට බලලා වචන ගිහින් තියෙන්නේ කොහෙද කියලා මෙන්න මේක පළවෙනි පාර කියද්දිම ඔයාට ආන්සර්ස් ගොඩක්ම ගන්න පුළුවන්. සමහරලාට ඔක්කොම ගන්න පුළුවන්. මේ වැඩේ අනිවාර්යෙන් මතක් කරලා කරන්න. ටෙස්ට් 4 එකට යමු එහෙනම් ටෙස්ට් 3 අපි අවසන් කරා. ටෙස්ට් 4 එකේ දීලා තියෙනවා ඊමේල් එකක් ෆිල් කරන්න දීලා තියෙන්නේ. එතකොට ලොකු කතා බහක් ගියා පහුගිය අවුරුද්දෙත් ඊමේල් එකක් එන්න පුළුවන් කියලා හේතුව 2023-2024 කියන අවුරුද්දේ අපට ආවේ අනවුන්ස්මන්ට් එකක්. කියන්නේ නොහිතූ විදියට අනවුන්ස්මන්ට් එකක් ආව නැත්නම් ඊට පසු අවුරුදු කිහිපයේම ආවේ එක්ක නෝට් එකක් එක්ක නෝටිස් එකක් ඒ වගේ තමයි ආවේ. ගොඩක් දුරට මාරුවෙන් මාරුවට නෝටිස් වර්ග කීපයක් තියෙනවා ඒවා. එතකොට හැබැයි 2023-2024 අවුරුද්දේ ආවා නොහිතූ විදිහට අනවුන්ස්මන්ට් එකක්. ඒ නිසා ගොඩක් අය හිතුවා ඊමේල් එකක් එන්න පුළුවන් කියලා 2024-2025 පේපර් එකේ. කෙනෙක් ලියන්න. කෙනෙක් ටෙස්ට් 6ට. හැබැයි ටෙස්ට් 6ට සුපුරුදු රටාවටම ආපහු ගිහිල්ලා එයාලා සාමාන්‍ය normal general notice එකක් කියන්නේ සාමාන්‍ය notice එකක් දීලා තිබුණා. කියන්නේ ගිය අවුරුදු 2023-2024 අවුරුද්දේ announcement එකට ගියපු අය 2024-2025 වෙද්දී ආපහු සුපුරුදු රටාවේ තිබුණ සාමාන්‍ය නෝටිස් එකක් දීලා තිබුණා. හැබැයි එයාලා අපි ඊමේල් එකක් එයි කියලා ගොඩක් අය හිතුවා. හැබැයි මෙයාලා ඊමේල් එකක් දාලා තියෙනවා ටෙස්ට් 4 එකට ෆිල් කරන්න. ඊමේල් එකක් ෆිල් කරන්න දාලා තියෙනවා ටෙස්ට් 4 එකට. සාමාන්‍යයෙන් ටෙස්ට් 4 එකේ ඉන්නෙත් ෆිල් කරන්න මෙන්න මේ වගේ ප්‍රිපොසිෂන්ස් එනවා. ඒ වගේ ගොඩක් දුරට මේ වගේ ඒවා තමයි ඉන්නේ. ෆිල් කරන්න. ලේසි ප්‍රශ්නයක් ගොඩක් දුරට මෙතනට එන්නේ. එතකොට මට මෙන්න මෙතනට මෙයාලා ඊමේල් එක දාලා තියෙන හින්දා මට පොඩි අදහසක් තියෙනවා. අපි හරියටම ෂුවර් නැහැ. පොඩි අදහසක් තියෙනවා. ඊමේල් එක මෙතනට පොඩ්ඩක් ළමයිට මතක් කරන්නත් එක්ක දාලා තියෙනවා වගේ ඊළඟ අවුරුද්දට දෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. කියන්නේ මේක ඊළඟ අවුරුද්ද අපි 2025-2026 මේ පාර විභාග ලියන අය අනිවාර්යෙන් ඊමේල් එක බලාගෙනම යන්න ඕන ලියන්න. හේතුව මේක එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ෂුවර් නැහැ හරියටම මෙහෙමයි කියන්න බෑ. හැබැයි අදහසක් තියෙනවා එන්න පුළුවන් කියලා. හේතුව මතක් කරන්නත් එක්ක මෙතනටම දාලා තියෙනවා ඊමේල් එකක්. සාමාන්‍යයෙන් වෙන අවුරුදු වල මෙහෙම දාලා තිබුණ නැහැ. ඒක නිසා ඒ කියන්නේ වගේ සිලබස් එකෙත් තියෙනවා ඊමේල් ලිවීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න ලියන්න. ඕකේ දැන් අපි ටෙස්ට් 4 එක ගැන කතා කරමු. සුරේෂ් sent an email. ඊමේල් එකක් සුරේෂ් එවලා තියෙනවා to his friend ඔහුගේ යාළුවා කුමාර්ට inviting him ඔහුට ආරාධනා කරලා to join on a trip
ට්‍රිප් එකකට ජොයින් වෙන්න කියලා. Here is Kumar's reply. පහත තියෙන්නේ කුමාර්ගේ reply එක එකට දුන්න ප්‍රතිචාරය. Fill in the blanks හිස්තැන් පුරවන්න of the email using the words given below in the box. The first one is done for you. මේකෙත් පළවෙනි එක කරලා තියෙනවා. අපි මුලින්ම මේකේ බොක්ස් එකේ තියෙන answers prepositions ගැන කතා කරොත් after කියන්නේ අපි හැමෝම දන්න පසුව කියන්න. as කියන්නේ නිසා ලෙස වශයෙන් වගේ අදහස් ගොඩකට ගන්න පුළුවන්. and ගන්නව අපි සහ කියන්න but ගන්නව නමුත් if නම් අපි කියන්නේ හොත් වගේ අදහස් if clauses ගැන ඉගෙනගෙන තියෙනවා එතකොට ඒක අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන එකක්. ඕ ගන්නව අපි හෝ වගේ අදහසක් දෙන්න මේක හෝ මේක කියන අදහස් දෙන්න. ඕකේ. to suresh@gmail.com subject trip subject එක කියන්නේ සාමාන්‍යයෙන් subject කියන්නේ ඒකට අදාළ අපි ගත්ත title එක අපි කියන්නේ මාතෘකාව. අනේ වගේ subject එකක් දෙන්න ඕනේ email එකට. මේ සම්පූර්ණ විස්තරයක් දෙන්නේ මොකක්ද කියන දේ මෙතන කෙටියෙන් ලියන්න ඕනේ subject එක. අපි සාමාන්‍යයෙන් letter එකට අපි formal letter එකට අපි ලියන්නේ topic එකක් ලියනවනේ. ඒ වගේ මෙතන ඔයාගෙන් subject එක කියන්නේ අන්න ඒක. to වෙතට කාටද මේක යවන්නේ කියන මේ යාගේ ඊමේල් එක මෙතන ලියන්න ඕන. මේ වගේ තමයි ඊමේල් එකක් ලිවීම දී ඔයා කරන්න ඕන දේවල්. මේක සම්පූර්ණයෙන්ම මෙයාලා කම්ප්ලීට් විදිහටම දීවිලා නැහැ ඊමේල් එකක් ලියන විදිහ. අපි දන්නේ එයාලා මොන විදිහ ආන්සර්ස් බලාපොරොත්තු වෙයිද කියලා ඊමේල් එකේ. එතකොට ඔයා වඩාත් හොඳයි මේ ඊමේල් එකට දාලා සියලුම පොයින්ට්ස් ටික ගන්නවා නම් ඊමේල් ලියද්දී මෙයාලා දීලා තියෙන්නේ මං හිතන්නේ මෙන්න මේවා අනිවාර්ය නිසා මේ ටික තමයි යාලා දීලා තියෙන්නේ. Okay. Thank you for inviting me to join the trip. බොහොම ස්තුතියි invite කරාට trip එකට මට සම්බන්ධ වෙන්න. Traveling is something that I love. Traveling කියන්නේ මම ආදරය කරන දෙයක්. Something that I love. Unfortunately, අවාසනාවන්ත ලෙස I will not be able to join. මට join වීමේ හැකියාවක් නෑ මේ අනාගතෙන් කරන්න බෑ කියන එක. can එක අපි අනාගතෙන් කියන්න විදි හොඳම විදිය තමා මෙන්න මේ will be able to කියන එක. එතන මෙතන නෑ බෑ කියන එක. එතකොට will not be able to join you මේ ඔයාගේ මේ වැඩේට join වෙන්න බෑ. blank හිස්තැනක් my mother is not well. මගේ අම්මා හොඳින් නැති නිසා කියන මගේ අම්මා අසනීප නිසා not well කියන අසනීපයි my mother is not well. අසනීප නිසා කියන එක නේ මෙතන එන්න ඕන. එතකොට after කියන්නේ පසුව කිසි ගැළපීමක් නැහැ. and ගන්න බෑ සහ කියන එක but නමුත් if නම් හෝ ගන්න බෑ. මේකේ ආන්සර් එක යාලා දීලා තියෙනවා already. නමුත් මම මේක පොඩ්ඩක් කතා කරා. as මෙන්න මේ නිසා as my mother is not well. මගේ අම්මා අසනීප නිසා. also and sorry මෙතන ආන්සර් එක මම කලින් දාලා තියෙනවා. well his තැනක් blank එකක්. also I have to get ready for a test. ඒ වගේම also කියන්නේ මෙන්න මේකක් තියෙනවා. also I have to මට සිද්ධ වෙනවා. have to කියන්නේ අපි modal verb එකක්. have to has to සිද්ධ වෙනවා කියන්න අපි ගන්න දෙයක්. I have to go now. මට දැන් යන්න සිද්ධ වෙනවා. I have to. okay මේ වගේ. එතකොට also I have to get ready මට සූදානම් වෙන්න සිද්ධ වෙනවා for a test එකකට විභාගයකට to be held next week ඊළඟ සතියේ පවත්වන. එහෙනම් මෙයා මේ අදහස් කරන්නේ අම්මා අසනීපයි සහ ඒ වගේම මට ටෙස්ට් එකකට සූදානම් වෙන්න වෙනවා. මේ දෙකටම සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මෙතන අපි ආන්සර් එක and කියලා ගන්න වෙන්නේ. මෙන්න අම්මා අසනීපයි and සහ මට මෙන්න මේකට ටෙස්ට් එකට සූදානම් වෙන්න වෙනවා. have fun කියනවා විනෝද වෙන්න. මෙන්න මේකෙදි ට්‍රිප් එකේදී have fun කරන්න විනෝද වෙන්න හිස් තැනක්. be careful ප්‍රවේසම් වෙන්න කියන්නේ නමුත් ප්‍රවේසම් වන්න විනෝද වෙන්න but be careful නමුත් ප්‍රවේසම් වන්න. හරි ප්‍රවේසම් වෙන්න. blank you wish to swim හිස් තැනක්
bathe in streams and rivers on your way. ඒ කියන්නේ මෙතන මං ආන්සර් එකත් එක්කම ගත්තොත්. If you wish to swim. ඔයා wish බලාපොරොත්තු වෙනවා නම් if you wish to swim. පිහිනන්නට to swim පිහිනන්නට you wish ඔයා බලාපොරොත්තු වෙනවා. නම් if අන්න මෙතන if ගන්න වෙලා තියෙන එකයි. ඔයා පිහිනන්න බලාපොරොත්තු වෙනවා නම් if you wish to swim blank bathe in streams ඒ කියන්නේ දියඇලිවල and rivers ගංගාවල on your way ඒ කියන්නේ ඔයා යන මාර්ගයේ ඔයා යන මගදී ඔයා rivers ගංගාවල streams ඇලවල bathe නාන්න හරි නාන්න ඒකට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ but be careful නමුත් ප්‍රවේශම් වන්න if you wish to swim පිහිනන්න බලාපොරොත්තු වෙනවා නම් හෝ නාන්න බලාපොරොත්තු වෙනවා නම් එළවල ගංගාවල එතකොට මෙන්න මේක මුලින් ඉඳන්ම මේ මෙතනනේ full stop එක තිබුණේ මෙතන ඉඳන් ඉතුරු ටික ඔක්කොම සම්පූර්ණයෙන් එන්නේ. කියන්නේ have fun විනෝද වෙන්න but be careful නමුත් ප්‍රවේශම් වන්න if you wish to swim පිහිනන්න හෝ bathe නාන්න streams දියඇලිවල ගංගාවල on your way. කියනවා දියඇලිවල ගංගාවල නාන්න හරි පිහිනන්න හරි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රවේශම් වන්න විනෝද වෙන්න නමුත් ප්‍රවේශම් වන්න මෙහෙම නම්. එතකොට if එක මෙන්න මෙතන if ගන්න වෙලා තියෙන්නේ ඒකයි. හෝ ගන්න උනේත් ඒකයි. කියන්නේ නා පිහිනන්න හෝ නාන්න. Let's meet. අපි meet වෙමු after the trip. trip එකෙන් පසුව have a nice time. කුමාර් තමයි ඒකේ ආන්සර් ටික ආවේ. කොට ඒකෙත් ඔයාට ඒක නම් අපිට සාමාන්‍යයෙන් ලේසියෙන් පහසුවෙන් ආන්සර්ස් ටික ගන්න පුළුවන්. සමහර ඒවා ඔයාට එකපාර කියන්නේ ඔයාට ආපු ලොකුවටම ෂුවර් එකක් නැත්නම් ඔයා පොඩ්ඩක් ඒක ස්කිප් කරලා අනිත් ලේසියෙන් කියන්නේ ඔයාට ෂුවර්ම ආන්සර්ස් ටික දාලා ඔයා ආපහු යන්න දාපු නැති ආන්සර්ස් වලට. මේක සාමාන්‍යයෙන් ලේසි ප්‍රිපොෂන්ස් දාන්න අහපු ප්‍රශ්නයක්. එතකොට අපට ටෙස්ට් 4 එකේ ප්‍රිපොසිෂන්ස් වලින් අහලා තියෙන නිසා හැබැයි අපිට පහුගිය අවුරුදු වලත් අපි එක දිගටම දැකලා තියෙනවා ප්‍රිපොසිෂන්ස් අහනවා. අපට මේමයි කියලා මේවා ඊළඟ අවුරුද්දේ නැහැ කියන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මෙතන ඇවිල්ලා තියෙන ප්‍රිපොසිෂන්ස් හැර තව ඕන තරම් ප්‍රිපොසිෂන්ස් තියෙනවා. එතකොට ඒ වගේ වෙනත් ප්‍රිපොසිෂන්ස් ගොඩක් දුරට එන්න ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රිපොසිෂන්ස් මෙන්න මේ නිපාත පද ඇරෙන්න වට වෙනත් ප්‍රිපොසිෂන්ස් අහන්න ඉඩකඩක් තියෙනවා. ඊට අමතරව ප්‍රිපොසිෂන්ස් නැතුව වෙනත් විදිහේ දේවල් ඔයාගෙන් අහන්න ඉඩකඩක් තියෙනවා. නැත්තම් මීට හත්පස වෙනත් ප්‍රිපොසිෂන්ස් අහන්න පුළුවන්. ඕකේ. ඒ විදිහට තමයි මෙතන ආන්සර්ස් ටික අපිට ආවේ. අපි යමු ටෙස්ට් 5 එකට. ටෙස්ට් 5 ප්‍රශ්නය ගැන කතා කරොත් ටෙස්ට් 5 එක එයාලා සම්පූර්ණයෙන් මේ අවුරුද්දේ ටෙස්ට් 5 එක වෙනස් කරලා තියෙනවා. කියන්නේ කිසිම අවුරුද්දක ආපු නැති විදිහට මේ අවුරුද්දේ ටෙස්ට් 5 එක වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ටෙස්ට් 5 එක කලින් අවුරුදු වල ආවේ සාමාන්‍යයෙන් ඔයාට ඇවිල්ලා තියෙනවා පැරග්‍රාෆ් එක සම්පූර්ණයෙන් එනවා. පැරග්‍රාෆ් එක ඇවිල්ලා ඔයාට වෙනම ක්වෙස්චන් අහනවා. ක්වෙස්චන් අහලා ඔයා ඒකට ආන්සර්ස් දෙන්න තමයි ඔයාට කලින් අවුරුදු සියලුම අවුරුදු වල ආවේ. හැබැයි ඒ කියන්නේ ආන්සර්ස් දෙන්න කියන්නේ ක්වෙස්චන්ස් අහනවා කියන්නේ ඔයාට මෙන්න මේ වගේ ගයිඩ් එකක්ම ඇවිල්ලා ඔයාට මෙතන මේ වගේ එනවා ඇනිමල් ෆැමිලි කියලා. ඔයා ඇනිමල් ෆැමිලි එක මෙතන ලියන්න ඇවිල්ලා තිබ්බේ. කියන්නේ ඔයා ලියන්න ඕන මේ වගේම ගයිඩ් එකේ ඔයා මෙතන ආන්සර්ස් දෙන්න. එතකොට මේ ෆස්ට් ටයිම් මෙයාලා දීලා තියෙනවා මේ පහුගිය අවුරුද්දේ කියන්නේ 2024 2025 අවුරුද්දේ යාලා වෙනස් කරලා තියෙනවා. සම්පූර්ණ සෙන්ටෙන්සස් කීපයක් දීලා ඒ සෙන්ටෙන්සස් වලින් කතා වෙන්නේ මොකද්ද කියන එක ඔයා තේරුම් අරගෙන එන්නේ කතා වෙන එකට අදාළව මෙන්න මේ ගැලපෙන එක ඔයා හොයලා ඒකේ මෙන්න මේ සෙන්ටෙන්ස් එකේ නම් එක දාන්න තියෙනවා. ඒ කියන්නේ අපි ඇනිමල් ෆැමිලි කියන්නේ ඇනිමල් ෆැමිලි එක කතා වෙන්නේ මේ මොන සෙන්ටෙන්ස් එකේද කියලා අපි බලලා ඒ අදාළ සෙන්ටෙන්ස් එකේ නම් එක අපි ඉස්සරහින් ලියන්න තියෙනවා.
ඒ විදිහට සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා 2024 2024 25 ඕලෙවල් පේපර් එකේ. එතකොට ඒක සාපේක්ෂව අපි පසුගිය අවුරුදු එක්ක බලද්දි මේ අවුරුද්ද පේපර් එකේ ඉතාම ලේසි වෙලා තියෙනවා ටෙස්ට් 5. හේතුව අපිට කෙලින්ම නම්බර් එක දාන්න තියෙනවා. Okay. Read the following sentences about chipmunks. Match the sentences from 1 to 6 with the topics given in the table below. Write the correct number of sentence against each topic. The first one is done for you. එයාලා මෙතන highlight කළම දීලා තියෙනවා මං හිතන්නේ first time නිසා වෙන්නේ නැති correct number of the sentence. ඒ sentence එකේ නිවැරදි number එකවා ලියන්න කියන එක. හරි. අපි බලමු මුලින්ම මේකෙත් ග්‍රයිඩ් එකේ අපි වර්ඩ්ස් ටික පොඩ්ඩක් බලලෙමු. ඒ කියනවා ඇනිමල් ෆැමිලි. කියන්නේ ඒ ඇනිමල් අයිති වන ෆැමිලි එක. කියන්නේ පවුල වගේ අදහසනේ ෆැමිලි කියන්නේ. ඒතකොට එක එක වර්ග තියෙනවනේ. එතකොට ඒ ෆැමිලි එක මොන ෆැමිලි එකටද කියන අදහස. B හැබිටෑට්. හැබිටෑට් කියන්නේ වාසස්ථාන. ඒක අපි අනිවාර්යෙන් දැනගන්න ඕන එකක්. මේවා අනිවාර්යෙන් මතකම තියාගන්න ඕන එකක්. හැම අවුරුද්දෙම නැවත නැවතත් අහනවා මේවම. ෆුඩ් ආහාරය. ඒ වගේම ඩිෆරන්ට් ටයිප්ස් කියන්නේ විවිධ වර්ග. බොඩි ෆීචර් කියන්නේ ලක්ෂණය. එතකොට බොඩි ෆීචර් කියන්නේ ශරීර ලක්ෂණයක්. ලයිෆ් ස්පෑන් මේකත් පසුගිය අවුරුදු වලත් ඇවිල්ලා තියෙනවා. මේ යාලා ජීවත් වන කාලය කියන්නේ ආයුෂ සම්බන්ධයෙන් අහන්නේ ලයිෆ් ස්පෑන්. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන වචනයක්. හරි. අපි බලමු sentences වලට. First one, the chipmunk is a small කුඩා energetic ක්‍රියාශීලී animal කෙනෙක්. energetic කියන්නේ ක්‍රියාශීලී. belongs to එයාලා අයිති වෙනවා the squirrel family. squirrel mean ලෙහෙනුන්ගේ පවුලට. මෙතන දීලා තියෙනවා scientific name එක. එතකොට මෙතනදී එයාලා ආන්සර් එකත් already දීලා තියෙනවා 1 කියලා. ඒකේ animal family එක. මෙතන family කියලාම තියෙනවා. හරි. B තියෙනවා habitat වාසස්ථාන. අපි බලමු අපිට කොහෙන් හම්බ වෙයිද කියලා වාසස්ථානය. අපිට මුලින්ම ආන්සර් එක ආවොත් අපි ඒක කෙලින්ම ගමු. 2 there are about 25 different species. there are ඉන්නවා about පමණ 25 different species කියන්නේ විවිධ වර්ග 25ක් පමණ ඉන්නවා. ස්පීසීස් කියන්නේ විශේෂවලට. විශේෂ. ස්පීසීස් කියන්නේ විශේෂ. of chipmunksලා in the world ලෝකයේ කියන්නේ විශේෂ ඉන්නවා 25ක් විතර chipmunksලා. එතකොට මේකේ තිබ්බ නේද different types කියලා විවිධ වර්ග කියන එක. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන 2 දාන්න වෙන්නේ. දෙකේ තමයි එක කියුනේ 2 වලදී. 3 කියනවා chipmunks are mammals. chipmunksලා කියන්නේ mammals කියන්නේ ශීරපායි සතුන්ට. who are native to එයාලා native to කියන්නේ ආවේනිකයි කියන එක. ආවේනික කොහෙටද? North America වලට and they are found mainly එයාලා හොයාගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් mainly in the eastern and some part of southeastern region. eastern area එකේ සහ සමහර කොටස් වල southeastern regions වල ඒ කලාපවල of the United States ඇමරිකාවේ. ඒතර නෝර්ත් ඇමරිකාවේ ඒ වගේම නෝර්ත් ඇමරිකාවේ යාලා විශේෂයෙන් ප්‍රධාන වශයෙන් හොයාගන්න පුළුවන් ඊස්ටර්න් සහ සවුත් ඊස්ටර්න් රීජන්ස් වල යුනයිටඩ් ස්ටේට් වල. හරි. එතකොට ඒකේ කියන්නේ මෙයාලා ඉන්න තැන් සම්බන්ධයෙන් හැබිටැට්ස් වාසස්ථාන සම්බන්ධයෙන්. එතකොට එතන ආන්සර් එක අපි 3 කියවුනේ 3 දාන්න ඕන. හරි. අපි යමු 4 they are characterized by distinctive dark. they are characterized කියන්නේ අපි character කියන්නේ චරිතයනේ. එතකොට they are characterized කියන්නේ සංලක්ෂිත වෙනවා. එයාලා ඒකෙන් මෙන්න මෙව්වගෙන් සංලක්ෂිත වෙනවා. මොන වගේද? by distinctive dark. distinctive කියන්නේ සුවිශේෂී. dark අඳුරකින් dark එකකින් and light strips එයාලට තියෙනවා light strips කියන්නේ ලාවට තියෙන strips කියන්නේ ඉරි වලට නර ලේනුම්ගේ වගේ පිටේ ඉරි තියෙන වගේ ලාවට තියෙන light strips තියෙනවා. distinctive dark සුවිශේෂී එයාලගේ අඳුරක් තියෙනවා කළු පාටට හුරු and light strips running down their backs එයාලගේ පිටේ තියෙනවා backs වල එයාලගේ තියෙනවා. එතකොට මේක කියවෙන්නේ එයාලගේ ශරීරයේ ලක්ෂණ ගැනනේ.
බොඩි ෆීචර්නේ. එහෙනම් ආන්සර් එක ඉන්නේ 4. මෙතනට එන්නේ 4. හේතුව 4 සෙන්ටෙන්ස් එකේ තමයි කියවුනේ. Fifth one, chipmunks diet. Diet කියන එක අනිවාර්යෙන් දැනගන්න කෑම වේල ආහාරයට කියන්නේ ඩයට් එක කියලා. ඊට සමහර හිතනවා ඩයට් කිව්වම මේ ඩයට් කරනවා කිව්වම මේක ඒ අදහස එක වෙන අදහස් වලට කට්ටිය යන්න පුළුවන්. හැබැයි ඩයට් කියන එක අපි ගන්නවා කෑම වේල ආහාරය කියන එකට. චිප්මන්ස් ලගේ ඩයට් එක ආහාරය කන්සිස්ට් වෙලා තියෙනවා අඩංගු වෙනවා කන්සිස්ට් වෙනවා mainly of seeds nuts fruits and berries. ප්‍රධාන වශයෙන් seeds nuts කියන්නේ ඇට වර්ග, fruits පළතුරු and berries බෙරි වර්ග. though කියන්නේ උවත් මොනවද බලමු. though they may also eat insects occasionally. හැබැයි though they may also eat ඔවුන් කන්න ඉඩ තියෙනවා කියන කනවා ඉන්සෙක්ට්ස්ලා කෘමීන් occasionally කියන්නේ ඉඳ හිට කන්න වුණත් යාලා ඉඩ තියෙනවා though they may also eat insects කෘමීන් insects කියන්නේ occasionally කියන්නේ ඉඳ හිට. හරි. එතකොට මේකේ කෑම ගැන කියවුන නිසා අපිට කෙලින්ම food ආහාර 5 විදිහට අපිට sentence එකේ නම් එක දෙන්න පුළුවන්. Sixth one, chipmunks ලා generally කියන්නේ සාමාන්‍යයෙන් live ජීවත් වෙනවා 2 to 3 years in the wild. wild කියන්නේ කැලෑවේ. කැලෑවේ යාලා අවුරුදු දෙකත් තුනත් අතර 2 to 3 years ජීවත් වෙනවා. though they may live longer. ඒ වගේම යාලට ඉඩ තියෙනවා ජීවත් වෙන longer වැඩි කාලයක් in captivity වහල්භාවය කියන්නේ මිනිසුන් නැති කරන්නේ එන්නේ ඒක තමයි මෙතන captivity කියන්නේ වහල්භාවය කියන්නේ up to 8 years. එතකොට අවුරුදු 8 දක්වා වුණත් ජීවත් වෙන්න උවත් though කියන්නේ උවත් එයාලා අවුරුදු 8 දක්වා වුණත් ජීවත් වෙන්න පුළුවන් මේ captivity වහල්භාවයේ ජීවත් වෙනවා නම් මනුස්සයින් එක්ක කැලෑවින්නවා නම් අවුරුදු දෙකක් තුනක් අතර තමයි. ඒතර ඒක ආන්සර් එක අපිට ගන්න පුළුවන්. එයාලගේ ජීවත් වෙන කාලය සම්බන්ධයෙන් ලයිෆ් ස්පෑන් එක කතා වුණේ 6 විදියට මෙන්න මෙතන. එතකොට ඔන්න ටෙස්ට් 5 ආන්සර්ස් ගත්තා. මේක මේ වේව එකේ ලෙහෙසිම ප්‍රශ්න අතර තියෙන ප්‍රශ්නයක්. ටෙස්ට් 1 ටෙස්ට් 5 කියන දෙකම තාම ලේසි ප්‍රශ්න දෙකක් මේ පේපරේ. ඕකේ. then test 5 අපි කලනුත් කතා කරා ටෙස්ට් 6 වලට යන්නේ. කලනුත් මේ පේපර් එක මේ ටෙස්ට් 6 ගැන කතා කරා හේතුව ඊමේල් එක ආපු වෙලේ කතා කරා. මේක ඉතාම ලේසි normal general email එකක්. The Environmental Society පරිසර සංගමය of your school ඔයාගේ ස්කූල් එකේ has organized සංවිධානය කරලා තියෙනවා a program වැඩසටහනක් for සඳහා distributing plants බෙදා හැරීමට distributing කියන්නේ plants පැල among the students ළමුන් අතර to mark the environment day පරිසර දිනය සැමරීම වෙනුවෙන්. write a notice එකක් ලියන්නලු. හොඳට බලන්න මෙතන තමා කියන්නේ මොකද්ද ලියන්න කියලා. write a notice to be displayed in the school notice board. use about 40 to 50 words. වචන 40ත් 50ත් අතර ඉතාම සරල notice එකක් ඉල්ලන්න. include the following. පහත දේවල් අඩංගු කරන්න ඕනේ. date and time දිනය වේලාව place of distribution මේවා බෙදා හරින ස්ථානය invitees මේකට ආරාධනා කරලා තියෙන ඒ අය types of plants to be distributed. ඒ කියන්නේ distributed කරන්න බලාපොරොත්තු වෙන පැල මොනවද කියන එක. බෙදා හරින්න බලාපොරොත්තු වෙන. අනිවාර්යෙන් මේ වගේ ජෙනරල් නෝටිස් එකක් එද්දි ඒ කියන්නේ මොකක් හරි උත්සවයක් මේ වගේ මොකක් හරි සංවිධානය කරන දෙයක් සම්බන්ධයෙන් නෝටිස් එකක් එනවා නම් ඔයා අනිවාර්යෙන් උඩින් ලියන්න ඕනේ නෝටිස් කියන එක අනිවාර්යෙන් පළවෙනි අකුර කැපිටල් ලියලා ලියන්න. මේක අන්ඩර්ලයින් කරත් කමක් නැහැ. අන්ඩර්ලයින් නොකරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැපිටල් වලින් පටන් ගන්න නෝටිස් කියන එක නැත්නම් මේක ෆුල් කැපිටල් වලින් නෝටිස් කියන එක උඩ එක ලියවත් කමක් නැහැ. ඔයාලට නෝටිස් වර්ග කීපයක් තියෙනවා මොකක් හරි නැති වෙලා නම් ඒක lost notice. එතකොට ඔයා උඩින් නෝටිස් කියලා දාන්නේ නැහැ. lost කියලා තමයි දාන්නේ. මොකක් හරි වාදයක් හොයාගෙන ඒකට නෝටිස් එකක් දානවා නම් ඔයාට හම්බෙලා ඒක ගැන නෝටිස් එකක් දානවා අයිතිකරුවෝ ඇවිල්ලා බාර ගන්න. ඒකට ඔයා ලියන්නේ උඩ found කියලා. එතකොට ඒකටත් අපි නෝටිස් කියලා ලියන්නේ උඩ found. මේ එතකොට ඒ නෝටිස් වර්ග දෙක තමයි අනිත් දෙක නැතිවිච්ච දෙයක් සම්බන්ධයෙන් දාන එකයි හොයාගත්ත දෙයක් සම්බන්ධයෙන් දාන එකයි. එතනදී දාන්නේ lost අනිකට found.
ඒ වගේම සාමාන්‍ය ජෙනරල් නෝටිස් එක අපි දාන්නේ නෝටිස් කියන එක උඩින්. ඒ වගේම මේකවා එක විදිහකට පහසුවෙන් පුරුදු වෙන්න මේක මුලින්ම ඔයාට ලියන්න පුළුවන් එක රටාවකට හුරු වෙනවා නම් මොකද්ද මුලින්ම ඔයා ලියන්න මේක සංවිධානය කරන්නේ මොන සංගමයේද කියලා. ඔයාට ඕනම නෝටිස් එකක් આવොත් මේක අනිවාර්යෙන් සංවිධානය කරන සංගමයක් සොසයිටි එකක් තියෙන්න ඕනේ ක්ලබ් එකක්. ඒ වගේම මේකට ඉස්කෝලේ තියෙන්න ඕනේ ඔයාගේ ඉස්කෝලේ. ඒ වගේම මේක සංවිධානය කරන්නේ මොකද්ද කියන එක තියෙන්න ඕනේ. ඒක වගේම මේකට අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක පවත්වන දිනය වෙලාව ඒවා ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ තැන. ඒ වගේම මේකේ වෙනම ප්‍රධාන ආරාධමුත්තෝ ඉන්නවා නම් එනවා නම් ඒක වෙනම දාන්න පුළුවන්. ඊට අමතර වෙනත් දේවල් අන්තිමේටම මේකේ ඔයාලට දාන්න පුළුවන්. ඒ රටාවට අනුව දානකොට ඔයාට ලේසි ක්‍රමයක් කිව්වොත් මුලින්ම මම කිව්වා ඔයා උඩින්ම ලියන නෝටිස් කියන එක. ඊට පස්සේ ඔයා ලියන්න මොකද්ද මේ සොසයිටි එක කියන එක. ඔයාට අනිවාර්යෙන් එනවනේ අදාළ සොසයිටි එක. මේක නම් the environmental society පරිසර සංගමය. ඊට පස්සේ ඔයා මතක් කරලා ඔෆ් දාන්න. මෙන්න මේකේ මොකේ පරිසර සංගමයේද ඔයාගේ ස්කූල් එකේ. ඔයාට ඊට පස්සේ ලියන්න පුළුවන් ඔයාගේ ස්කූල් එකේ නම. මේකේ ලියලා තියෙනවා අරුණ විද්‍යාලය. ඒ වගේ ඔයාගේ ස්කූල් එකේ නම ඔෆ් දාලා ලියන්න. අරුණ විද්‍යාලය. ඊට පස්සේ අනිවාර්යෙන් ලියන්න සංවිධානය කරලා තියෙනවා කියන්න has organized. ඊට පස්සේ ඔයා ලියන්න සංවිධානය කරලා තියෙන දේ. මේකේ ආන්සර් ක්වෙස්චන් එකේම දීලා තියෙනවා සංවිධානය කරලා තියෙන්නේ මොකද්ද? a program. වැඩසටහනක් a program. එහෙනම් ඔයා ලියන්න ඕනේ a program. ඊට පස්සේ ඔයාට ලියන්න පුළුවන් මේකේ ඉතුරු අරමුණ මොකද්ද කියන එක. අරමුණ ගොඩක් දුරට අපි ලියන්නේ to දාලා ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කරලා තියෙනවා. to දාලා ඔයාට ලියන්න පුළුවන් to mark the environment day. නැත්තම් මේකේ වැඩිපුර කෑල්ලකුත් දීලා තියෙනවා for distributing plants among students. පැළ බෙදීම සඳහා ළමයින් අතර පරිසර දිනය සැමරීම සඳහා. ඕකේ. එතකොට ඔයාට මේක ලියන්න පුළුවන් the environment society මුලින්ම සංගමයේ ඔෆ් දාලා පාසලේ නම has organized දාලා මොකද්ද සංවිධානය කරන්නේ a program. ඊට පස්සේ ඔයාට ලියන්න පුළුවන් මේක නැතත් for distributing plants among students කියන එක අපි කොහොමත් අනිවාර්යෙන් දාන්න වෙනවා. යටින් හේතුව මේකේ purpose එක ලියදී. නැත්නම් මෙතන කියලා තියෙනවනේ මේ types of plants to be distributed කියලා. කියන්නේ බෙදා හරින පැල වර්ග. එතකොට ඒක කොහොමත් යටින් මෙන්ෂන් කරනවා. ඔයා මෙතන මේක දැම්මේ නැතත් ඔයා අනිවාර්යෙන් දාන්න මේකේ purpose එක to mark the environment day. පරිසර දිනය සැමරීම සඳහා. එතකොට ඔයා මේ වාක්‍ය මෙතනම සම්බන්ධ කරලා to mark the environment day කියලා ලියන්න පුළුවන්. කියන ඔයාට සමහරලාට මෙතන අහනවා purpose එකක් ලියන්න කියලා. purpose කියන්නේ අරමුණ. ඒ වෙලාවේදී ඔයා අනිවාර්යෙන් මේ to දාලා අරමුණ ලියන්න ඕනේ. මම කියන්නේ ඕනම notice එකක් ලියන්න විදුනම් විදිහක් තමයි මේ. මෙතන ඔයා සංවිධානය කරන දේ දැම්ම a program කියලා. ඊට පස්සේ මම කියන්නේ මේක පොඩ්ඩකට අමතක කරන්න කියලා. මම මේ මෙච්චරලා කියන්න උත්සාහ කරන්නේ. අමතක කරලා ඔයා මේ program ගාවට to mark the environment day පරිසර දිනය සැමරීමට. මෙතන ප්‍රශ්නය අර මේ ටිකක් තිබුණ නිසා අපට ඒ ටිකක් දාන්න පුළුවන් වුණා for distributing plants among the student to mark the environment day. ඒක ඒ නිසා ඒ සම්පූර්ණයෙන් ඒ ටික ලිව්වේ for distributing plants among students to mark the environment day. මේක වඩාත් හොඳයි. ඒක අමතර තිබුණ නිසා. නැත්තම් අරමුණක් ඔයා සමහරලාවට හිතලා ලියන්නත් වෙනවා. මෙතන purpose කියලා අහනවා. මෙතන දීලා නැහැ අරමුණ. ඔයා එතකොට ඒ වෙලෙට හිතලා ලියන්න වෙනවා. ගොඩක් දුරට මොකක් හරි ඉස්කෝලේ මොකක් හරි කම්පිටිෂන් එකක් තියෙනවා. ඒකට එන්න තරගයක් වගේ නම් ඒ වගේ ඔයාට ලියන්න වෙන්නේ සිසුන්ගේ හැකියාව වර්ධනය කිරීමට ඒ වගේ දේවල්. to develop students skills ඔය වගේ දේවල්. ගොඩාක් දුරට එන්නේ ඒ වගේව තමයි. ඕකේ. ඊට පස්සේ මෙන්න මේ මම දැන් කිව්වා පළවෙනි සෙන්ටෙන්ස් එක. ඒ සෙන්ටෙන්ස් එක ඇතුලේ අපිට තියෙනවා ගොඩාක් දේවල්. හේතුව සංගමේ නම, ඉස්කෝලේ නම, ඕගනයිස් කරන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ ඒකේ අරමුණ to දාලා ලිව්වා. ඒ ටිකම තියෙනවා මේ සෙන්ටෙන්ස් එකේ. ඊට පස්සේ යන්න මේ නෝටිස් එක ලියද්දි එක තියෙන දිනේ වෙලාවයි තැනටයි. එතකොට ඒක ලියන්න වෙන්න මේ විදිහට මතක් කරලා මේ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. It will be held. It will be held. ඒක පැවැත්වෙන්නේ. It will be held. on දාලවා දාන්න දිනේ it will be held on මෙන්න මේ විදිහට දිනේ ලියන විදිහ ඉංග්‍රීසි වලින් පුරුදු වෙන 10th of November 2025 අනිවාර්යෙන්ම දිනේ ලියද්දී ඔයා දැනගන්න ඔයා එක්සෑම් එක ලියන දවසට කලින් දිනයක් ඊට පසු දිනයක් දාන්න. ඒ කියන්නේ මේ වගේ දෙයක් පවත්වන්නේ ඉදිරියේ දින. එතකොට ඉදිරියේ තියෙන දිනයක් දාන්න.
එතකොට ඊළඟ ඔයා ලියන්න විභාගේ අපි හිතමු ජනවාරි වල නම් නැත්නම් පෙබරවාරි වල නම් ජනවාරි වල නම් ඔයා පෙබරවාරි දාන්න ඕනේ. පෙබරවාරි වල ඔයා විභාග ලියනවා නම් ඔයා දාන්න ඕනේ මාර්තු වගේ දිනයක් දාන්න මෙන්න මේ විදිහට 10th of November 2025. ඒ වගේ කියන්නේ TH වගේ ඒවා දානවා නම් ඔයාට දාන්න පුළුවන් 4 වෙනිදා ඉඳන් දාන්න පුළුවන් 4 වෙනිදා ඉඳන් දිගටම 20ට එනකම් 4 වෙනිදා ඉඳන් 20ට එනකම්ම TH තමයි දාන්න තියෙන්නේ. එතකොට මේ අතරතුර එකක් දාන්න පුළුවන් සමහරු දන්නේ නැත්නම් STද NDද THද හරියට දානව දන්නේ නැත්නම් මම කියන්නේ මේ 4 වෙනිදා ඉඳන් 20ට එනකම් එන්නේ TH නේ. එතකොට ඔය ඇතුලේ දිනයක් දැම්මම TH දාලා ලේසියෙන් දාන්න පුළුවන්. එතකොට එක නම් ST දාන්න ඕනේ. මේක කොහොමත් ගොඩක් අය දන්නවනේ. දෙක නම් ND තුන නම් RD. එතකොට අය 21 නම් අය IST දාන්නේ 22 නම් අය ND 23 නම් අය RD අය 24 නම් 30ට එනකම් අය TH ඊට පස්සේ ආපහු 31ට ST එතනින් ඉවරයිනේ මාසෙ දින. එතකොට ඒ විදිහට තමයි ඔයා දාන්න ඕනේ. මේ වගේ දිනේ දාන්න 10th of දාලා මාසෙ දාන්න අනිවාර්යෙන් month එක ලියද්දි මාස ලියද්දිවත් පොඩි කාලේ නම් ඉගෙන ගන්නවා මාසෙ පළවෙනි අකුර capital මතක් කරලා capital දාන්න 2025 අවුරුද්ද. එතකොට ඔයා දාන්න වෙන්නේ 2026 2026 from 10am to 1pm. මං එතකොට මේ කාල පරාසයක් දාලා තියෙන්නේ 10 ඉඳන් 1 දක්වා කියලා. මේ විදිහට ඔයාලට කාල පරාසයක් දාලා නම් මම මතක් කරලා from දාලා දාන්න. from මෙන්න මේ වෙලේ ඉඳන් to මේ වෙලාව දක්වා. ඔයා නිශ්චිතවම මේ වෙලාවට පටන් ගන්නවා විතරක් කියලා දානවා නම් ඔයා දාන්න at 10am එච්චරයි. at 10am. නැත්නම් ඔයාලට කියන්න ඕන නම් මේ වෙලාව ඉඳන් ඉදිරියට අන්තිම වෙන වෙලාවක් දන්නේ නැහැ මේ වෙලාව ඉඳන් ඉදිරියට තියෙනවා කියලා from 10am onwards. from 10am onwards කියන්නේ 10 ඉඳන් ඉදිරියට තියෙනවා. කිසි කෙනෙක් මෙන්න මේ වැරද්ද කරන්න එපා at දාලා at 10am to 1pm එක වැරදි. at දාන්නේ නිශ්චිත වෙලාව. එතකොට at දැම්ම නම් කෙලින්ම එක වෙලාවයි දාන්න පුළුවන්. at 10am. ඔයාලට කාල පරාසයට තමයි මේක දීලා තියෙන්නේ from 10am to 1pm. එක විදිහක් මොකක් කරවා ලියන්න. තැන in the pavilion of the school. පාසලේ pavilion එකේ තමයි තියෙන්නේ. ඔයාලා දාන්න පුළුවන් ගොඩක් ඒවා in the school main hall එකේ. ඒ වගේ. එතකොට මේ ඔයා බලන්න මේ it will be held කියන මේ sentence එකට තමයි add කරලා තියෙන සම්පූර්ණ දිනේ, වෙලාව, තැන කියන දේවල්. මේකේ invitees අහලා තිනවා. මේකේ chief guest වගේ දේවල් මේකේ අහලා තියෙනවා නම් විතරක් ඔයාලට දාන්න පුළුවන් නැත්නම් අවශ්‍ය නැහැ. එතකොට ඔයා ලියන්න අනිවාර්යෙන් ප්‍රධාන ආරාධිත අමුත්තලයේදී මෙන්න මෙහෙම ලියන්න. The chief guest will be මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. The chief guest will be පිරිමි කෙනෙක් නම් ඔයා දන්නවා Mr. නැත්නම් Mrs. Miss දාන්න පුළුවන්. පිරිමි කෙනෙක් නම් Mr. කියලා ලියලා නම ලියන්න පුළුවන්. මම ලියලා දෙනවා අමරසිංහ. ඊට පස්සේ ඔයා the දාලා එයාගේ තනතුර ලියන්න. the දාලා මතක් කරලා the දාලා තමයි තනතුර ලියන්න ඕනේ. මේකේ නම් ලිව්වේ zonal director of education. ඒ කියන්නේ මහෝ the zonal director of education මහෝ. ඒ කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙනවා මිස්ටර් අමරසිංහ. the දාලා තනතුර ලියන්න කිව්වම zonal director of education මහෝ. ඒතර ඔයාලට මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකම ඕනේ. ඔයාලට එන්න පුළුවන් සමහරවිට එන්න පුළුවන් අපිට මිනිස්ටර් of education. ඒ කියන්නේ අපේ මිනිස්ටර් of education අධ්‍යාපන අමාත්‍ය නැත්නම් අපිට එන්න පුළුවන් the principal විදුහල්පති වෙන්න පුළුවන් ප්‍රධාන ආරාධිත අමුත්තා. එතකොට the chief guest will be Mr. Amarasinghe, the principal of මෙන්න මේ ස්කෝලේ. ඒ වගේ ලියන්න. මේක එතකොට අන්තිමේටම කියලානේ types of plants to be distributed. ඒකට අපි මෙන්න මෙහෙම ලියුවා medicinal plants will be distributed to all the participants. ඔයාලට දැන් මේක ටිකක් ඔයාලට මේ රටාවෙන් යන්න බෑ නම් ඔයාලට ලේසියෙන්ම ලියන්න පුළුවන් මෙන්න මේකම ලියලා. types of plants to be distributed are කියන types of මේක එහෙමම ලියනවා. types of plants to be distributed are වෙනම මෙන්න මේවා නැත්තම් will be. දාන්නත් පුළුවන් will be දාන්නත් පුළුවන්. මේක හැමම ලියලා එක්ක එක්ක will be. ගොඩාක් මේ අමතරේ ඒවා හරි will be හරි දාලා ඔයාලට ලියන්න පුළුවන් ඒවා. ලියන්න මොනවද කියලා මේ medicinal plants. ඒ කියන්නේ මේ ඖෂධීය පැළ. medicinal plants will be medicinal plants. දැන් පහුගිය අවුරුද්දලත් අපි දැකලා තියෙනවා. ඇවිල්ලා තිබ්බ අර ශ්‍රමදාන කැම්පේන් එකක්. ශ්‍රමදානයක් තියෙනවා. ඒකෙදී අහලා තියෙනවා ගේන්න ඕනේ දේවල්. ඒතර එයාලා දාලා තියෙනවා things to be brought.
ගේන්න ඕනේ දේවල් කියලා තිබිලා තියෙනවා අමතර එකක් තියෙනවා. ඒතර ඔයාලට ඒකෙත් ගන්න පුළුවන්කම තියෙනවා කෙලින්ම things to be brought ගේන්න ඕන දේවල් මෙන්න මේවා. ගේන්න ඕනේ ශ්‍රම දානයක් නම් ඔයාලට ලියන්න පුළුවන් knife, hoe, උදැල්ල and etc. එහෙම ඒවා ටික ලියන්න යන tools ටික. එතකොට ඒ වගේ ලියන්න පුළුවන්. ඒ වගේ ගොඩක් අමතර අර එන ඒවා මෙන්න මේ රටාවකින් යාලා දෙන්නේ මේ දෙන රටාවට අනුව අපට ආහාර විල් බී හරි දාලා මේ දේවල් ලියන්න පුළුවන්. ගොඩක් දේවල්. ඒතර ඒක ඔයා මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයා on your left side අනිවාර්යෙන් දාන්න අද දිනේ කියන ඔයා විභාගේ ලියන එදා දිනේ මෙතන දාන්න. මේ විදිහට ලියන්න අනිවාර්යෙන්ම දවස, මාසය, අවුරුද්ද. අනිවාර්යෙන් ඔයා තියෙන්න ඕන දෙක තමයි මේ on your right side තනතුර සහ ඒ තනතුර දරන්නේ මොන ක්ලබ් එකේද මොන සොසයිටි එකේද. secretary, environmental society. ඒ වගේ අනිවාර්යෙන් ඒ දෙක තියෙන්න ඕන. ඔයාට අර සියලුම දේවල් ඕන නම් මෙතන ඕනනම් ලියන්න පුළුවන්. ඔයාගේ අත්සන පිළිවෙල ඕන නම් කිව්වොත් ඔයාගේ සිග්නේචර් එක, අත්සන, නේම් එක, නම, ඊට පස්සේ තනතුර, secretary, ඊට පස්සේ කියන්නේ designation, ඊට පස්සේ ඔයාට ඒ society එක, environmental society, ඔයාට ඊට පස්සේ school එක. එතකොට මෙච්චර ඒ ඔක්කොම අවශ්‍ය නැහැ. ඔයාගේ මාර්ක්ස් දෙන්නේ මෙන්න මේ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තනතුර සහ තනතුර දරන ක්ලබ් එක. මේක ඉතාම ලේසි ජනරල් නෝටිස් එක. කියන්නේ මේකට පහසුවෙන් හුරු වෙන්න පුළුවන්. අර කිව්ව රටාවේ අනිවාර්යෙන් අර මතක තියාගන්න ඕන කිව්ව මතක තියෙනවා නම් ඔයාලට ලේසියෙන් නෝටිස් එක ලියන්න පුළුවන්. හරි. එතකොට ඒක ඉවරයි. ටෙස්ට් 7 එකට අපි යමු. ටෙස්ට් 7 එකේ තියෙනවා බලමු. read the text එකක් තියෙනවා and underline the most suitable answer. underline කරන්න විතරයි තියෙනවාට වඩාත් සුදුසුම උත්තරේ. for the questions given below. පහත ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ප්‍රශ්න 5ක් ලකුණු 5ක් හම් වෙනවා. අන්ඩර්ලයින් කරන්න විතරයි තියෙන්නේ. කිසි එකක් ලියන්න නැහැ. සමහර අවුරුදු වල ලියන්නම්. හැබැයි මෙයට අවුරුදු කිහිපේම වාට අන්ඩර්ලයින් කරන්න විතරයි ඇවිල්ලා තියෙන්නේ. ටෙස්ට් 7 එකේ තියෙනවා බලමු මේ ටෙක්ස්ට් එක මොකක්ද කියලා. on a warm afternoon in මල්ගුඩි කියන ප්‍රදේශයේ warm afternoon එක ගැන afternoon කියම දහවල් කාලයක් උණුසුම් දහවල් කාලයේ the busy market was alive with the sounds of vendors. මේ busy market එක alive වෙනවා with the sounds of vendors ලගේ සද්දෙන්. vendors ලා කියන්නේ වෙලෙන්දන් calling out යාලා කෑ ගහනවා මොනවා කියලාද their wares. ඒ කියන්නේ යාලගේ භාණ්ඩවල නම් කියමු. ස්වාමී a curious boy කුතුහලයෙන් යුත් පිරිමි ළමයෙක් තමයි මේ ස්වාමි කියන්නේ of 10 එයාට වයස අවුරුදු 10යි wondered එයා එහෙම යනවා wondered කියන්නේ එහෙම භාගාත යනවා කියන එක තමයි wondered කියන්නේ එයා මේ මාකට් එකේ එහෙම යනවා ඇති through the lanes මේ lanes වල මාකට් එකේ තියෙන lanes වල එහෙම යනවා his eyes wide with excitement. එයාගේ eyes ලොකු වෙලා තියෙන්නේ wide වෙලා with excitement. එයා කියන්නේ excitement එකකින් ඉන්නේ කුතුහලයකින්. He stopped. එයා නැවතුණා at a fruit stall. පළතුරු stall එක කියන්නේ පොඩි කඩේකට stall එකක් කියනවා. පළතුරු stall එක attracted by the vibrant color of mangoes and guavas. මෙයාව attract කරගෙන තියෙනවා ආකර්ෂණය කරගෙන තියෙනවා vibrant colors දීප්තිමත් වර්ණ vibrant colors of mangoes and guavas වල අඹවල සහ මේ guavas වල පේරවල look ස්වාමී බලන්න ස්වාමී you can't just stare by something called out his friend. look ස්වාමී බලන්න ස්වාමී කියලා මේ යාළුවානේ කියන්නේ you can't just stare by something. ඔයාලට නිකන්ම මේක බලාන ඉඳලා ඉන්න එපා. by something මොනවා හරි ගන්න. called out his friend Raj ඔහුට කියනවා. ඊට පස්සේ ස්වාමී කියනවනේ මේ ස්වාමී hesitated. ස්වාමී hesitated. දැන් මේ කිව්වට පස්සේ ස්වාමී hesitated. hesitated කියන්නේ පැකිලුණා. පැකිලෙනවට කියන්නේ hesitated. His pocket was empty. එයාගේ pocket එක empty. Except for a new coins. මෙන්න මේක හැරුණු විට මොකක් හැරුණු විටද? few coins saved from his allowance. ඒ කියන්නේ එයාගේ දීමනාවෙන් ඉතුරු තිබුණ කාසියක් හැරුණු විට එයාගේ pocket එකම හිස්. I want allowance කියන්නේ දීමනාව. I want to buy a mango. මට ඕන අඹ ගෙඩියක් මිලදී ගන්න. But නමුත් I don't have enough. මට ප්‍රමාණවත් තරම් මුදල් නැහැ.
He replied with disappointment. ඔහු ප්‍රතිචාර දැක්වා disappointment ඒ කියන්නේ කලකිරුණු ස්වභාවයෙන්. Raj, noticing his friend's unhappy expressions, රාජ් හොඳට නෝටිස් කරමින් ඔහුගේ යාළුවගේ මේ දුක්මුසු ස්වභාවයේ expressions, reached into his pocket and pulled out a shiny coin. එයාගේ පොකට් එකෙන් එළියට ගත්ත shiny coin එක, දීප්තිමත් කාසියක්. Here, take this. මෙන්න ගන්න මේක. Let's share the mango. අපි අඹ ගෙඩිය බෙදාගමු. Swami's face lit up. ස්වාමගේ මුහුණ එළිය වුණා. අපි කියන light up එක මේ lit up කියන එක past එක. එළිය වුණා. Thanks Raj. ස්තුතියි Raj. You are the best. ඔයා තමයි හොඳම කෙනා. As they bought the fruit and sat under a nearby tree. එයාලා පළතුර මිලදී අරගෙන ඉඳගත්තා ළඟ තිබුණු nearby tree ළඟ තිබුණු අඹ ගහක් under යට. අඹ ගහක් නෙමේ ගහක් යට. They laughed and talked about their dreams. ඔවුන් laughed hina වුණා and talked කතා බහ කරා ඔවුන්ගේ their dreams සිහින සම්බන්ධයෙන්. Feelings, the warmth of friendship blossom in afternoon sun. එයාලගේ feelings දැන් ඔන්න friendship එකෙන් පිරීලා afternoon sun දහවල් කාලයේ. ඒතර ඔය විදිහට තමයි මේ පොඩි ටෙක්ස්ට් එක අවසන් වෙන්නේ. බලමු මේ questions වලින් මේවට කොහොමද අපට answers දෙන්න පුළුවන් කියලා. What made Swami? මොකද්ද made Swami stop wandering through the streets? දැන් ස්වාමි wandering ඉබාගත හිමි යමින් හිටියේ මේ streets වල පාරේ. ඒතර what made කියන්නේ මොකද්ද හේතු උනේ නැත්නම් මොකද්ද හැදුවේ නෙමෙයි. කියන්නේ මොකද්ද හේතුනේ මොකද්ද මේකට හේතුනේ කියන එකට what made කියලා ගන්නවා ගොඩක් වෙලාවට. what made ගත්තොත් what made she ගත්තොත් what made she cry කියන්නේ මොකද්ද හේතුනේ ඇය අඬන්න. ඒ වගේ what made ස්වාමි stop මොකද්ද හේතුනේ ස්වාමි නවත්තන්න. wandering through the street මේ පාරේ හිමේ යන එක නවත්තන්න. ඒ තියෙනවා the noise made by vendors මේ වෙලෙන්දන් විසින් නගන ഘോഷාව noise එක කියන්නේ ഘോഷාව. B තියෙනවා very bright mangoes and guavas ඊටාම දීප්තිමත් bright අඹ සහ guavas. C තියෙනවා crowded lanes සෙනග crowded කියන්නේ සෙනග පිරුණු lanes පාරවල් in the market එකේ. නෑ පැහැදිලිවම අපට මතකයි යා එකපාර නැවතුනේ අර මෙන්න මෙතන කියනවා vibrant colors of mangoes and guavas දීප්තිමත් වර්ණවලින් යුත් mangoes and guavas තමයි ආව attracted ආකර්ෂණය කරගත්තේ. එතකොට answer එක B. Second one, why was Swami hesitant to buy fruits? ඇයි ස්වාමි hesitant කියන්නේ පැකිලුනේ to buy fruits පළතුරු මිලදී ගන්න. ඒ තියෙනවා මිලදී ගන්න පැකිලුණ අපට මතකයි යාට සල්ලි තිබුණ නැහැ. He didn't want to spend his money. යාට ඕනුන්නේ නැහැ යාගේ මුදල් වියදම් කරන්න. No. B තියෙනවා he wanted his friend ඔහුට ඕන ඔහුගේ යාළුවා to buy him some fruit. යාළුවා මිලදී ගනී කියලා කියන he wanted to his friend to buy him some fruit. එයාට ඕන ඔහුගේ යාළුවා ඔහුට මිලදී ගන්නකම් ඉන්න. එහෙම එකක් මෙතන එහෙම negative දෙයක් කියවුන්නේ නැහැ. C කියනවා he didn't have enough money. මේකේ පැහැදිලිවම කියනවා යාට ප්‍රමාණවත් මුදල් තිබුණ නැහැ කියන මේ තියෙන්නේ but I don't have enough. He replied. ඔහු ප්‍රතිචාර දක්වනවා. ඊතර මෙතනත් කියනවා his pocket was empty except for a few coins saved from his allowance කියලාත් කියන. එතකොට ඒක answer එක he didn't have enough money. Third one, how did Raj help his friend? කොහොමද රාජ් did උදව් කරේ help කරේ ඔහුගේ යාළුවට? රාජ් උදව් කරා නේ සල්ලි තිබුණ නැති නිසා ස්වාමිට. ඒ තමයි උදව් කරපු විදි බලමු කියනවා by sharing the mango. අඹ ගෙඩිය බෙදා ගනිමින්. ඔව් ඒක හරි. B තියෙනවා by giving him a coin to buy a mango. ඔහුගේ යාළුවට කාසියක් දෙමින් අඹ ගෙඩියක් මිලදී ගන්න. C තියෙනවා by taking about their childhood dreams. by talking about their childhood dreams. ඔහුගේ උන්ගේ ළමා කාලයේ සිහින ගැන කතා කරමින්. දැන් උදව් කරපු විදි තියෙනවා කිහිපයක්.
මේකේ වඩාත් සුදුසුම උත්තරේට අපි ගියොත් දැන් සීනන් අපිට කෙලින්ම අතාරින්න පුළුවන්. ඒක උදව්වක් විදියට අපිට සලකන්න බෑනේ. යාළුවගේ ළමා කාලේ සීන ගැන කතා කරපු එක. හැබැයි AB ගැන කතා කරොත් අඹ ගෙඩිය බෙදා ගැනීම සහ ඔහු කාසියක් දුන්නේ අඹ ගෙඩියක් මිලදී ගන්න එකේදී මෙතන පැහැදිලිවම තියෙනවා එයා කාසියක් දෙනවා මිලදී ගන්න. Hari, then Raj, noticing his friend's unhappy expressions, reached into his pocket and pulled out a shiny coin. Here, take this. මෙන්න මේක ගන්න. Let's share the mango. අපි අඹ ගෙඩිය බෙදාගමු. කියලා එයා එහෙනම් මෙතන ආන්සර් එක පැහැදිලිවම ඉන්නේ එයා කාසිය by giving him a coin කාසියක් දෙනවා to buy a mango. Answer එක. Fourth one එකට ගියොත් how did they feel after buying the fruit? How කොහොමද did they feel ඔවුන්ට දැනුනේ after buying the fruit පළතුරු මිලදී ගැනීමෙන් පසුව කොහොමද ඔවුන්ට දැනුනේ කියලා මේකේ කියනවා. කොහොමද දැනුනේ? happy and contented කියන්නේ තෘප්තිමත් භාවයක්. happy කියන්නේ සතුට. contented කියන වචන අනිවාර්යෙන් මතක තියාගන්න. තෘප්තිමත් භාවයක්. happy කියන්නේ සතුට. sad and worried කියන්නේ දුක, කනගාටුව. සයිලන්ට් ඇන් තෝට්ෆුල් ගැන සයිලන්ට් ගැන නිහඬ බව තෝට්ෆුල්. එතකොට ඒක අපට කොහොමත් ගන්න බෑ. එතකොට මෙතන පැහැදිලිවම අපට ආන්සර් ගන්න පුළුවන් සතුටක් යාලට දැනුණ තෘප්තිමත් බවක් දැනුණ යාලා හැපි එකේ හිටියා. එතකොට ආන්සර් එක කෙලින්ම happy and content කියලා මේකේ ගන්න පුළුවන්. Fifth one, the meaning of the word hesitated in line 5. line 5 එකේ hesitated කියන එකේ අදහස දෙන්න කියලා කියනවා. hesitated කියන්නේ පැකිලීම කියන එක, පැකිලෙනවා දෙයකට. rushed කියන්නේ ඉක්මන් එක, පැකිලීමක් නෙමෙයි. moved කියන්නේ එක්කෝ වෙන තැනකට යනවා, එහාම යනවා, move වෙනවා කියන අදහස. waited කියන්නේ බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. waited කියන්නේ I'm waiting for you. මම එනකම් බලාගෙන ඉන්නවා. I'm waiting for you. ඒ වගේ. එතකොට මේක පොඩ්ඩක් පැකිලීමත් එක්ක අපිට ගන්න පුළුවන් බලාගෙන ඉන්නකොට පොඩ්ඩක් පැකිලිලා waited කියන එකනේ. දැන් hesitated එකට අපිට ආන්සර් ගන්න වෙන්නේ waited කියන එක. හරි. අන්තිමටම තියෙන්නේ ඒක විදිහට තමයි ආන්සර්ස් ආවේ ටෙස්ට් 7ට. ඕකේ. then අපි අන්තිම ටෙස්ට් එක ෆස්ට් පාර්ට් එකේ ටෙස්ට් 8 මේකෙදි තියෙනවා ඔයාලට ලියන්න write a paragraph එකක් on any of the following topics. පහත topics වලින් එකක් තෝරගෙන වචන use about 50 to 60 word. වචන 50ත් 60ත් අතර තමයි use කරන්න තියෙන්නේ. මේ පාර විභාගෙදී 2024-25 පේපරේ ලේසි ටොපික්ස් දෙකක් අහලා තියෙනවා. ටොපික්ස් දෙක ගැන කතා කරොත් advantages of traveling, travel කිරීමේ වාසි, ඒ වගේම my favorite sport අහලා තියෙනවා. දැන් බලන්න ඉතාලම ලේසි ප්‍රශ්න මේ paragraph topic එකක් දීලා තියෙනවා my favorite sport මගේ කැමතිම ක්‍රීඩාව. ඒ පාර ළමයිට ලේසියෙන්ම ලියන්න තිබ්බා කැමතිම ක්‍රීඩාව සම්බන්ධ. එතකොට මේ වගේ ඔයා කැමතිම දේවල් ඒ වගේම ඔය බලාන යන්න ගොඩක් එන ඔය ෆිල්ම්ස් බලපුවා. ඒ කියන්නේ නැත්තම් ටීවී ප්‍රෝග්‍රෑම්ස් නැත්තම් කැමති පොත් නැත්තම් කැමති කවුරු හරි පුද්ගලයන් සම්බන්ධයෙන් වගේ දේවල් එන්න පුළුවන් විවිධාකාරයි. එතකොට මේ වගේ දේවල් වලට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යනවා නම් වඩාත් හොඳයි. කියන්නේ මේවත් ලියන්න තියෙන එකම ආකාරයෙන්. කැමැතිම දේවල් සම්බන්ධයෙන් ලියද්දී ඒවා හැමෝම දෙයක්ම ගොඩක් එක රටාවකට ලියන්න පුළුවන් දේවල්. කියන්නේ ඔයා එකකට ප්‍රැක්ටිස් කරොත් අනිත් ඒවාට ඒකට හුරු වෙන්න ලේසියෙන් පුළුවන්. දැන් මම නම් ක්ලාස් එකේ ළමයිට කියලා දෙනවා මෙන්න මේ ගොඩාක් දේවල් එකම රටාවට පොඩ්ඩක් වෙනස් විදිහේ කරලා දෙන්න. කියන්නේ යාට අදාළ සියලුම සබ්ජෙක්ට් එකක් දෙනවා. ඊට අමතරව මම කෙටි විදිහත් කියලා දෙනවා. එතකොට ඒක වඩාත් හොඳයි. එතකොට මම මෙතනදී මම ආන්සර් ෂීට් එකේ තිබ්බ එකම තමයි ගත්තේ මේ advantages of traveling කියන එක. යාලා දීලා තියෙන එක. advantages කියන්නේ වාසි මේ travel කිරීමේ වාසි. බලන්න මෙයාලා අරන් තියෙන එක ලොකු මේ අමාරු දෙයක් නෙමේ ලේසියෙම කෙටි දෙයක් එයාලා අරන් තියෙන. මෙතන ලොකු ගැඹුරු දෙයක් කියලා නැහැ. ඒතර බලන්න වචන 50කට අතර වත් පොඩි දෙයක් ලියන්න තියෙන. ඒතර ලකුණු පහ ලේසියෙන් දෙන්න පුළුවන්. එකයි මම ආන්සර් ෂීට් එකේ එකම ගත්තේ පොඩ්ඩක් බලන්න traveling has a lot of advantages. මුලින්ම අර එයාලා මේ ටොපික් එකම කියලා තියෙනවා. traveling has a lot of advantages. traveling වලට තියෙනවා ලොකු advantages වාසි ගොඩක්. firstly it make us happy. ඒක අපිව සතුටු කරනවා and relax කරනවා. ඔන්න වාසි. It also allows us to explore the wonders of nature. කියන්නේ සබහා ධර්මයේ පුදුමයන් අපට explore කරන්න. අපට
ඉඩ ලබා දෙනවා. and widens our horizons of history වගේම ඉතිහාසය සම්බන්ධය දේවල් ටෙක්නොලොජිකල් පැත්තෙන් ඇඩ්වාන්ස්මන්ට් පැත්තෙන් වයිල් ලයි් පැත්තෙන් එක්ෙක්ට්‍රයි කැන කැලෑ දේවල් සම්බන්ධයෙන් traveling is an excellent leisure time activity. Traveling කියන්නේ excellent leisure time activity එකක් that I like very much. මම ගොඩක් කැමති. I think මම හිතනවා we should find some time for traveling. අපිට තිබිය යුතුයි කියලා some time for වෙලාවක් හොයාගත යුතුයි අනිවාර්යෙන් කියලා මේකට travel කිරීමට and have a pleasant experience. ඒ වගේම අපි සතුටු අත්දැකීමක් මේකෙන් ලබන්න ඕනේ කියලා. ඒකේ කෙටි සරල දෙයක් තියෙනවාට ඔය වගේ දෙයක් ලියන්න තියෙන. ගේ වාට පුරුදුවෙන වදික වචන 50ටත් පමණක් භාවිතා කරන්න ඊට වැඩිය භාවිතා කරන්න එපා. සමහරු ලියනවා මේකේ යට ඉඳන් ලියනවා මේ යට හරියනම් ලියනවා. එහෙම ලියන්න එපා. මේ අදාළ ටික විතරක් වචන 50ට දීලා තියෙන එක පිරෙන ලියන්න. අකුරු සාමාන්‍ය මට්ටමේ ටිකක් සාමාන්‍ය ලොකු මට්ටමේ වචන දැන් සමහරු ලියන්න බැරි අය ඉන්නවනම් ටිකක් අකුරු ලොකුවට ලියන්න. ඒ වගේම පොඩි හොයාගන්න බැරි මට්ටමේ වචන අතර පරතරයක් පොඩි පරතරයක් වැඩි කරන්න හොයාගන්න බැරි මට්ටමේ. කිම ඔයා කරුණු දානේවා පොඩ්ඩක් අර මං කිව්ව දේවල්වලට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න. ඒ දේවල් වලට මම කොහොමත් එක්සෑම් ලඟ වෙද්දි පොඩි දේවල් ටිකක් කියනවා අනිවාර්යෙන්ම ඇලර්ට් එකේ ඉන්න. මම පොඩි එන්න පුළුවන් දේවල් ඒවා අනිවාර්යෙන් මතක් කරනවා ගිය අවුරුද්දේ වගේ. ඒ නිසා ඒවත් පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න. ඒතර ওই විදිහට තමයි ෆස්ට් පාර්ට් එක අපි ඉවර වෙන්නේ. මේකේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේකේ විශේෂයෙන් කියන්න ඕනේ මේ මෑතකදී ආපු ලේසි පේපරය කියලා මට නම් කියන්න පුළුවන් හේතුව පසුගිය අනිකුත් පේපර්ස් එක්ක බලද්දි අපි කම්පෙයාර් කරලා බැලුවොත් 2024 2025 පේපර් එක සාපේක්ෂව තාම ලේසි මට්ටමේ පේපරයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ඊළඟට ඔයා ඉන්න අපේ මේ පාර ලියන ළමයින්ටත් 2025 2026 ළමයින්ටත් ලොකු අපහසුතාවයක් තියෙයි කියලා මං හිතන්නේ. සාමාන්‍ය මේ මට්ටමේම පේපරයක් ඔයාලටත් ලැබේ. එතකොට ඊළඟ සෙකන්ඩ් පාර්ට් එක ලැබෙනකම් බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම මතක් කරලා අපේ channel එකත් subscribe කරලා like කරලම කමෙන්ට් එකක් දාලම යන්න. අදහසක් දක්වන්න. අපි තවත් මොනවා හරි වෙන්න ඕන දේවල් තියෙනවා නම් මේ channel එක හරහා මේක O level ළමයින්ටම වෙන්න ඕන channel එකක් ඉංග්‍රීසි වලට O level ළමයින්ට. මොනවා හරි ඒවත් මතක් කරන්න. අපි ඉදිරියට අනිවාර්යෙන් ඒ අදාළ දේවල් කරනවා. හරි. thank you හැමෝටම thank you